සියලුම දෙනාට අපි සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ එක්කලා ඉන්නේ Dream J කැම්පස් ජපාන් රැකියාවකට යන හරි පාර කියා දෙන මාර්ගගත Zoom සම්මන්ත්‍රණය සඳහා ඒ සඳහා සහභාගී වූ ඔබ සියලු දෙනාම අපි Dream J කැම්පස් වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔබේ ජපාන් රැකියා සිහිනය සැබෑ කර ගැනීම සඳහා වඩාත් විශ්වසනීයම සහ ඔබත් සමග වඩාත් සමීපවම කටයුතු කරන ආයතනය Dream J Campus තෝරා ගැනීම සම්බන්ධව මා පළමුව අද දවසේදී ඔබව මේ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා Dream J Campus නිර්මාතෘ ඒ වගේම Dream J Campus සභාපති පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ අධ්‍යනාංශයේ ආරම්භක සභාපති ඒ වගේම ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික පර්යේෂණ අධ්‍යනාංශයේ ආරම්භක අධ්‍යක්ෂක ඒ වගේම ජපාන් ශ්‍රී ලංකා මාධ්‍යස්ථානීය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භ කිරීමේලා පුරෝගාමී මෙහෙවරක් කරපු කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා ඉන් අනතුරු පෙරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ මූලික පාදීය රසායන විද්‍යාවෙන් ආධාරලා ඉන් අනතුරුව ඇමරිකාවේ බේලි විශ්වවිද්‍යාලය සහ ජපානයේ සාගා විශ්වවිද්‍යාලවල තමන්ගේ පශ්චාත් අධ්‍යයන කටයුතු අවසන් කරලා 2015 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම තරුණ විද්‍යාඥයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන් තමයි Dream J Campus නිර්මාතෘ හා සභාපතිවරයා වන්නේ. ඒ නිසා අද දින අපිත් සමග Dream J Campus සමග ජපානයේ SSW Specified Skill Work එහෙම නැත්නම් විශේෂ නිපුණතා සහිත ශ්‍රමිකයෙක් විදිහට ජපානයට යන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකීය දූපුතුන් වෙත අද සම්මන්ත්‍රණය ආරම්භ කරමින් ආරම්භක දේශනය පැවැත්වීම සඳහා මම ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමනි ඔබතුමන්ට. Doctor, thank you very much. Over to you. මාව ඇහෙනවා ඇති කියලා මම හිතනවා. ඒ වගේ මාව පේනවා ඇති කියලාත් මම හිතනවා. Okay, doctor. alright. මම PowerPoint slide එක presentation එක share කරන්න ඔයගොල්ලන්ට. මම හිතන්නේ එතකොට ඔයගොල්ලන්ට මේ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අද දේශනෙන් පස්සේ ගොඩක් අයට මොකද්ද මේ SSW visa scheme එක යටතේ ජපානයට ගිහිල්ලා හොඳට ජීවත් වෙන්නේ කොහොමද කියලා හොඳ රැකියාවක් කරමින්. එතකොට අද අපි ගොඩක් වෙලා ගන්න ඕගොල්ලන්ගේ අතන පැය විනාඩි 5 10ක් වගේ කාලයක් තමයි අපි ගන්නෙ Dream J Campus හඳුන්වා දෙන්න. ඒ වගේම SSW program එක හඳුන්වා දෙන්න. ඒ වගේම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපි අඳුරන ගොඩක් දෙනෙක් ඊට අමතරව Facebook හරහා සම්බන්ධ වෙලා ඉන්න දරුවොත් ඉන්න පුළුවන් හින්දා තමයි අපි මේ දේශනය කරන්නේ. මොකද ඒගොල්ලෝ අපි ගැන සමහර විට දන්නේ නැහැ. එතකොට අද අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕගොල්ලොන් ගොඩක් කැටගරිස් වලින් එක ඒජ් වලින් සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ගොඩක් අය ජපනීස් ලැන්ග්වේජ් ලර්න් දැන්ටමත් ඉගෙන ගන්න අය සම්බන්ධ වෙනවා කියලා අපි හිතනවා. ඒ වගේම දැන්ට අපේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඉස්සර වගේ නෙවෙයි දැන් ජොබ්ස් කරන කට්ටිය වීකෙන්ඩ්ස් එකේදී අපේ ආයතනයට ඇවිල්ලා ජපන් සහ ස්කිල් එක ඉගෙන ගන්න ගොඩක් පෙළපිලා තියෙනවා. මම හිතන්නේ ඒ වගේ දරුවොත් ඇති මෙතන ඕගොල්ලෝගේ අතරේ. ඒ වගේම සමහර අයට ඉක්මනට ජපානයට යන්න. ඒ කියන්නේ මාස දෙක තුනකින් ඉක්මනට යන කට්ටියත් ආස ඇති. එතකොට ඒකටත් මේ අවුරුද්දෙන් අපි ස්පීඩ් කෝස් එකක් උගන්වනවා මේ ඉක්මනට මාස තුනකින් ජපානට යන්න. ගොඩක් අය මම හිතන්නේ අද මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ A level result ඇවිල්ලා ඒගොල්ලන්ගේ එක එක සිහින තියෙන A level result වලින් පස්සේ එතකොට ඒකෙන් පස්සේ මොකද කරන්න කියලා ඇත්තටම අපිත් එක්ක A level result ආපු ජපානයේ ගිහිල්ලා ඉන්න අවුරුද්දකින් ජපානයේ ගිහිල්ලා ගොඩක් දරුවෝ ඉන්නවා. එතකොට ඒ වගේ කට්ටිය ගොඩක් ඉන්නයි කියලා මම හිතන්නේ ඒගොල්ලන්ට A level result වලින් පස්සේ කෙලින්ම අවුරුද්දකින් ජපානය යන්න කැමති අය අවුරුද්දක් ඇතුළත මම හිතන්නේ ගොඩක් ඉන්නේ වගේ. ඊට අමතරව අපිට කෝල්ස් ආව කීප දෙනෙක්ගෙන් NVQ කරපු දරුවොත් ඉන්නවා. ස්ටුඩන්ට් වීසා වගේ ළමයිත් ඉන්නවනේ ජපානයන් අපි ඒ ගැන වෙනම කතා කරනවා. එතකොට මේ කාණ්ඩය තමයි අපිත් එක්ක අද සම්බන්ධ වෙලා ඉන්නේ කියලා මම හිතනවා. මීට අමතරව ඕගොල්ලන්ට අපි අද කැප්ටන් උත්තගිය වගේ ඉතා කුඩා කාලයක් තුළදී විශාල දැනුමක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඔයගොල්ලෝ තේසසා බුද්ධිය තියෙන හින්දා. ඊට අමතරව ඕගොල්ලන්ට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා අපේ chat එකට දාන්න. ඒතර කැප්ටන් උත්ත මේ අපේ ඩිස්කෂන් එකෙන් පස්සේ මගෙන් අහයි මොනවද මේ ප්‍රශ්න කියලා මම ඒවට පුළුවන් තරම් උත්තර දෙන්න අපිට තියෙන වෙලාවක් ගන්න. right? එතකොට ජපානයේ යන්න ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. මම ජපානයේ ඉඳලා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අම්මලා තාත්තලා ගොඩක් දෙනෙක් අහනවා සර් ජපාන් යවන්න පුළුවන්ද මගේ දරුවෝ කියලා. හරි.
එතකොට ඊයේ අපි ස්වර්ණවාහිනී එකේ වැඩසටහනක් තිබ්බා මම හිතන්නේ සමහර අයගේ බලන්නේ නැති ඒකෙදිත් මම විස්තර කරා මේ එක එක කැටගරි. එතකොට ඒක බලපු නැති අයට අපේ මම හිතන්නේ අපේ ටීම් එක වීඩියෝ ඒවයි ඊයේ ස්වර්ණවාහිනී වැඩසටහන රූපවාහිනී තිබ්බා. එතකොට ඉස්සරහට අපිට ආරාධනා හම්බෙලා තියෙන දෙරණ සහ තවත් ටීවී ආයතන වල. එතකොට ඔයගලන්ට අපි මේ වීඩියෝත් ෂෙයා කරන්න. එතකොට ඔයගලන්ට හොඳ දැනුමක් ගන්න පුළුවන් හරියට ජපන් යන ක්‍රමය මොකක්ද කියලා. හරි. එතකොට මේ හරියට ජපන් යන ක්‍රමය හඳුන්වා දුන්නේ 2019 දී. ඒකට අපි කියනවා specified skill worker. සාමාන්‍යයෙන් ලංකාවේ ඕනෙක් කෙනෙක් දන්න SSW visa scheme එක කියලා කිව්වා. ඊට අමතරව සමහර දරුවෝ ස්ටුඩන්ට් වීසා වලටත් යනවා. මේ මොනවා කරන්නත් ජපන් භාෂාව ඉගෙන ගන්න ඕන නේද? ඒතකොට ජපන් භාෂාව ඉගෙන ගත්තේ නැත්නම් ඔයගලන්ට මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට එක අය එක කෝසස් කරන වෙනාට ලංකාවේ ප්‍රථම වතාවට JFT කියන එක්සෑම් එක Japan Foundation Test කියන එක්සෑම් එක හඳුන්වා දීලා ඒක ලංකාවේ ප්‍රචලිත කරලා ඒකෙන් ජපන් යවන ක්‍රමය පටන් ගත්තේ අපි කියන කැමති Dream J campus එකකින් කියලා. ඊට අමතරව තවත් ක්‍රම තියෙනවා ගොඩක්. ඒවා අපිත් එක්කෙන් දැනගන්න ඕන නම් අපිත් එක්ක අපේ ආයතනයේ බ්‍රාන්චස් වලට ඇවිල්ලා ඔයගලන්ට කතා කරන්න පුළුවන්. මම අද ඒක කතා කරන්න යන්නේ නැහැ. හරි. ඇයි මේ ජොබ් කැටගරිය ඕපන් කරේ කියලා ඔයගොල්ලෝ මගෙන් ඇහුවොත් මම අර කිව්වා වගේ ජපානයේට ලංකාව වගේ නෙවෙයි ජපානයේ ගොඩක් තරුණ අය අඩුයි. අපි දන්නවා ලෝකයේ සමහර රටවල අපේ රට වගේ තරුණ ජනගහනය එන්නේ වැඩි වුණාට දියුණු වුණු රටවල් විශේෂයෙන්ම යුරෝප්, ජපාන්, කොරියා, සිංගප්පූර් ඒ වගේ රටවල තරුණ ඒ කියන්නේ වැඩ කරන ජනතාව අවුරුදු 18ත් 55ත් අතර ඉන්න අපි තරුණයෝ කියලා කියමුකෝ. එතකොට ඒගොල්ලන් එන්න අඩු වෙනවා. ජපානයේ කොච්චර අඩු වෙනවද කියතොත් සමහරට ඔයගොල්ලෝ පුදුම වෙන්නත් පුළුවන්. අවුරුද්දට ලක්ෂ 8ක් මිලියනයක්. ලක්ෂ 8ත් ලක්ෂ 10ක් අතර ප්‍රමාණයක් working force එක අඩු වෙනවා. ඒතකොට ජපානයේ plan කරා මෙන්න මේ working force එක අඩු වෙනවා. මොකද working force එක අඩු වෙන්නේ ඒගොල්ලෝ වයසට යන කට්ටිය ගොඩක් වැඩි. ඊට පස්සේ ළමයි හදන්නේ ජපානයේ අය ගොඩක්. හරිනේ. එතකොට ඒගොල්ලෝ plan කරා මේ ඒගොල්ලන්ගේ working force එක වැඩි කරගන්න. එතකොට ඒකට ඒගොල්ලන්ට එකම විකල්පය තියෙන්නේ ඒගොල්ලන්ගේ working force එක නැත්තම් පිට රටවල හරියට දැනුමගත්ත දක්ෂ කාණ්ඩයක් ජපානයට ගෙන්න ගන්න. ඒතකොට මේ ජයිකා එකෙන් කරපු සමීක්ෂණයක් තමයි මේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ 2040 වෙනකොට ඒගොල්ලන්ගේ රටට මේ වැඩ කරන්න පුළුවන් කට්ටිය මිලියන 11ක්. ජපානයේ ජනගහනය මිලියන 120ක් විතර වෙනවා. ඒක එන්නේ අඩු වෙනවා මිලියන විතර අවුරුද්දක් ගන්න ස්පෙෂලි last 3 to 5 to 10 years හරිනේ. එතකොට ඒගොල්ලන්ට තේරුණා මේක හරියන්නේ නැහැ කියලා. ඒකින් තමයි මේක පටන් ගත්තේ ජපන් ගවර්න්මන්ට් එකේ අනුග්‍රහය ඇතුව. ඒක තමයි ඉතින් විශේෂයෙන්ම දැනගන්න. ජපන් ගවර්න්මන්ට් එකේ අනුග්‍රහය ඇතුව තමයි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. පටන් ගන්නකොට ඒගොල්ලෝ කාණ්ඩ 14ක් අයිඩෙන්ටිෆයි කර මෙන්න මේ කාණ්ඩවල තියෙන දක්ෂ අය ඉන්නවා නම් අපි හරියට ට්‍රේන් වෙලා ඉන්නවා නම් අපි වර්කින් වීසා දෙනවා. ඒක 2019 මුලින් ලංකාවට පටන් ගන්නකොට 2019 මුල් කාලෙම පටන් ගත්තේ නෑ. ටිකක් පහුවෙලා අපිත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගැහුවා මුලින්ම අපෙන් නර්සින් කෙයාර් වලට වැඩිහිටියන් බලා ගැනීමට කාණ්ඩේ ගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මම ස්වර්ණවාහිනියේ පළවෙනි වැඩසටහන කරනකොට කාණ්ඩ 5යි තිබ්බේ. දැන් කාණ්ඩ 6ක් තියෙනවා. ඒවා තමයි ඔයගලන්ට රතු පාටින් මේ මගේ ඔයගලන්ගේ ස්ලයිඩ් එකේ වම් අත පැත්තේ දාලා තින්නේ. ඔයගලන්ට දැනට ශ්‍රී ලංකාවට ජපන් ගවර්න්මන්ට් එකෙන් යන්න පුළුවන් ලීගලි යන්න පුළුවන් කාණ්ඩ මොනවද? නර්සින් කෙයාර්, කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි ඉදිකිරීම කර්මාන්ත ගොඩාක් තියෙනවා. ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එකේ අපි සරලව කියතොත් ලංකාවේ ඇඩ්වර්ටයිස්මන්ට් දාන එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් කියන එක. ඒකට ජොබ් ගොඩක් නැහැ. ටිකයි තියෙන්නේ. ඇකොමොඩේෂන් ඉන්ඩස්ට්‍රි එක මේ ළඟදීන් පටන් ගත්ත එක 6 වෙනියට. ඒකට ජොබ්ස් ගොඩක් තියෙනවා. ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි, ෆුඩ් සර්විස් ඉන්ඩස්ට්‍රි. ඒතකොට මෙන්න මේ 6ට ඔයගොල්ලන්ට ඕන කෙනෙක්ට හරියට ඉගෙන ගත්තොත් ඕන තරම් ජොබ් තියෙනවා. ළඟදීම ඕපන් වෙනවා බිල්ඩින් ක්ලීනින් මැනේජ්මන්ට් උයි ඔටෝමොබයිල් රිපෙයාර් ඇන්ඩ් මේන්ටෙනන්ස්. ඔටෝමොබයිල් කරන කට්ටියට හොඳ ආරංචියක් මං හිතන්නේ. ඊට අමතරව මේ 14න් පටන් ගත්තට මේ ළඟදී ජපන් ගවර්න්මන්ට් එක තීරණය කරා තව කැටගරි දෙකක් එකතු කරන්න. ඒකේ ඔටෝමොබයිල් පැත්තේ ඩ්‍රයිවිං පැත්ත. හරිනේ. ඊට පස්සේ ඔටෝමොබයිල් මොබිලයිසේෂන් කියලා අපි ඒකට කියනවා. ඊට පස්සේ ෆොරස්ට් එකයි wood science. ඒ කියන්නේ අපි කැලෑ දැව ආශ්‍රිත නිෂ්පාදන ඊට පස්සේ ඒකට රේල්වේ මේන්ටෙනන්ස් උත් දාලා තියෙන එකටම. හරිනේ. ඒතකොට මෙන්න මේ කැටගරි ඉස්සරහට අපිට ඕපන් වෙයි. ටික ටික. හරිනේ. ඒතර ඕගොල්ලන් මෙන්න මේ කැටගරි වලින් යන්න කැමති නම් ස්කිල් වර්කර් කෙනෙක් විදියට ඕගොල්ලන්ට ජපානයේ ඒගොල්ලන්ගේ රටේ කරන ජොබ් එකක් කරන අයගෙම බෙනිෆිට් හම්බ වෙනවා.
ඊපස්සේ ගොඩක් අය ජපානය ගැන දන්නේ නැති හින්දා මම ජපානයේ කාලයක් හිටිය හින්දා මගේ ඇමරිකාවේ PhD එකකින් පස්සේ මම ඔයගොල්ලෝ ජපානය ගැනත් වචනයක් දෙකක් කියන්න ඕනේ. ඊටාම ඉක්මනින්. ඊටාම සාමකාමී රටක්. අපේ ගිය දරුවෝ ඇත්තට විශේෂයෙන් ගෑනු දරුවෝ අවුරුදු 20 21 විතර ළමයි ගොඩාක් ගියා. ඒතකොට ඒගොල්ලෝ අපිට දෙන ෆීඩ්බැක් තමයි කිසිම කරදරයක් නැහැ. ඕන රැයක ඕන වෙලාවක ජපානෙ ගිහිල්ලා කිසිම කරදරයක් නැතුව එන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකේ Google කරලා බැලුවොත් ඔයගොල්ලෝ ගහලා බලන්න 6-year old කිඩ් කෙනෙක් ඒ කියන්නේ දරුවෙක්ට අවුරුදු 6ක දරුවෙක්ට ලෝකයේ ටෝකියෝ තමයි ලෝකේ ජනාකීර්ණම නගරය. ටෝකියෝ වල ඕන එයා මේ රේල්වේ ස්ටේෂන් එකකින් ගිහිල්ලා ආපහු හවසට ගෙදර එන්න පුළුවන් කරදරයක් නැත. එච්චරට සාමකාමී රටක්. මම හිටියේ හින්දා මම දන්නවා ගොඩ කාලයක්. ඒ වගේම මේ ජොබ් කැටගරි එකට විශේෂත්වය වන්නේ ඕගොල්ලන්ට අර නිකන් පාර්ට් ටයිම් කරන ජොබ් එකක් නෙවෙයි වීසා එකෙන්ම ඕගොල්ලන්ගේ දැන් අපි කොන්ට්‍රැක්ට් ඇත්තරම ඊයේත් සයින් කරා කොන්ට්‍රැක්ට් වගේක්. ගොඩාක් කොන්ට්‍රැක්ට් සයින් කරන මේ දවස්වල ජපාන් දරුවෝ අපේ දරුවෝ රට යවන්න very clearly කියලා තියෙනවා ඕගොල්ලන්ට වැඩ කරන්න ඕන සතියට දවසට පැය 8යි මෙච්චර සතියට දවස් 5මාරයි එක්ක සම 6ක් වැඩ කරොත් OT දෙනවා එක දවසක් ෆ්‍රී නයිට් ෂිෆ්ට් එකක් වැඩ කරොත් එදාට ඊට පස්සෙන්දා නිවාඩු නයිට් ෂිෆ්ට් එකට වැඩිපුර පේ කරනවා very clearly ලියලා තියෙනවා ડોකියුමන්ට් එකේම හරි එතකොට මේකින්ද ඔයගලන්ට ලෝකේ අනිත් රටවලටත් වඩා මේ ජපානෙ ගියහම ඉතාම හොඳ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ අපිට තියෙන විශේෂ වරප්‍රසාදය. ඒතකොට ඕගොල්ලෝ හයි මේ ජපානයේ මේක ලෝකෙ හැමෝටම ඕපන් කරලාද කියලා නෑ. ලෝකේ තෝරාගත්ත රටවල් 15කට විතරයි මේක ඕපන් කරලා තියෙන්නේ. මම රටවල් 15 නම් මට කටපාඩම් වෙනවට මම දැන් කියන්නේ නැහැ. ඒකෙන් වාසනාවට එකක් ශ්‍රී ලංකාව. හරිනේ. ඒතර අපි වාසනාවන්ත මේ කැටගරි එක යටතේ ජපාන් ගිහිල්ලා හරියට ජොබ් එක කරන්නේ. ඒතර ඔයගොල්ලෝ ජපාන් යන්න මොනවද ඕන? මේ දරුවන්ට නිතරම අහන ප්‍රශ්නයක් මගේ. හරි. මම කැම්පස් එකේ ඉන්නකොටත් අහනවා මම SLTC එකේ ඩිරෙක්ටර් කෙනෙක්ට නිතරම අහනවා සර් මොකක්ද අපි කරන්නේ? හරි. කරන්න ඕන මෙච්චරයි. ඔයගලන්ට ජපාන් භාෂාව ඉගෙන ගන්න ඕන. JFT කියන එක එක්සෑම් එක තමයි අපි ඩ්‍රීම් ජේ කැම්පස් එකේ උගන්වන්නේ. ඊට අමතරව ඔයගොල්ලෝ මෙතන තෝරාගත්ත ක්ෂේත්‍ර කීපයක් තියෙනවානේ. ඒකෙන් එක ක්ෂේත්‍රයක් ඉගෙන ගන්නවා. එතකොට අපි මේ ක්ෂේත්‍ර අපේ කැම්පස් එකේ උගන්වනවා වෙනම ටීචින් පැනල් එක. එතකොට ඔයගොල්ලෝ ඉස්සලා ජපාන් මාස 3ක් ඉගෙන ගත්තට පස්සේ අපි කියනවා ඔයගොල්ලෝ දරුවෝ ඔන්න දැන් ඔයගොල්ලන්ට කැමති ක්ෂේත්‍රයක් තෝරා ගන්න. එතකොට අපි ඒක උගන්වනවා. හරි. ඊට අමතරව අපි ජපාන් කල්චර්, රෙසිඩෙන්ස්, ට්‍රැඩිෂනල් ඔයගොල්ලන්ගේ ආකල්ප ඒ ඔක්කොම බලලා තමයි මේ ආකල්ප බලලා තමයි මේ පාඨමාලාවකට බඳවගන්නේ. ඊට පස්සේ අපි අර ලෝ කල්චර් ට්‍රැඩිෂන්ස් ජපාන් අය දාලා ඔයගලන්ට කියලා දෙනවා. ඒතකොට මෙන්න මේ ටික දැනගත්තම එච්චර අමාරු නෑ. A level වාඩි වෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ ලියලා තියෙනවා නම් දැන් නම් කැම්පස් වලින් අවුට් වෙච්ච ගොඩාක් දරුවෝ ඉන්නවා. ඇත්තටම ගිය පාර බැච් එකේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Allied Health Nursing out වෙච්ච graduate 4-year degree out වෙච්ච ළමයිත් වෙනවා අපිත් එක්ක මොකද මේ ජොබ් කැටගරි එකේ යටතේ තියෙන විශේෂ වරප්‍රසාද. ඒතකොට ඔයගලන්ට එච්චර කරන්න ඕනේ හරියට අවුරුද්දක් ඉගෙන ගත්තා නම් කෙලින්ම යන්න පුළුවන් ඒගොල්ලෝ වගේ. හරි. ඔයගොල්ලෝ ස්වර්ණහානියකේ දකින්නේ නැති අපේ ඇත්තට මෙයා කැලණිය විශ්වවිද්‍යාලයේ ෆයිනෑන්ස් කරපු ළමෙක්. එයාත් අපිත් එක්ක දැන් වීසා හම්බෙලා මේ රට යන්න ඉන්නේ. රයිට්. කොන්ට්‍රැක්ට් සයින් කළා. එතකොට මොකද්ද මේ process එක? මෙන්න මේක ඉතාල වැදගත් ඔයගලන්ට ඉගෙන ගන්න එක. අපි ඩ්‍රීම් ජේ කැම්පස් එක යටතේ ඔයගලංග ලංකාවේදී බලා ගන්න විදියක් තියෙනවා ජපානයට ගියහම බලා ගන්න විදියක් තියෙනවා. හරි නැත්නම් ජපානට ගිහලා එකපාරට අත්හැරියොත් ඔයගොල්ලෝ අතරමං වෙනවනේ. හරි. ජොබ් එකක් හොයලා දුන්නොත් තව වැඩ තියෙනවා එතන. ඒතකොට ලංකාවේදී ඔයගොල්ලන්ට අපි ලැන්ග්වේජ් එක, ස්කිල් එක, ට්‍රේනින් එක, ජොබ් ඉන්ටර්විව්ස් ඒ ඔක්කොම කරනවා. ඊට පස්සේ ඉන්ටිග්‍රේටඩ් ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම් එකකුත් ජපානයට ගියහම පස්සේ ඔයගොල්ලෝ දකුණු අත පැත්තේ තියෙනවා ජපානයේ අවම සැලරිය 1,75,000 ජපනීසෙන් අඩුම OT නැතුව. හරි. පැය 8ක්. හරි. ඒ වගේ ඊට වඩා ගොඩක් වැඩි සැලරියක් ගන්න පුළුවන් OTත් එක්ක තව බෙනිෆිට් එක්ක ඉන්ෂුරන්ස් ෆුල් ඉන්ෂුරන්ස් තියෙනවා. ඒකත් මම කියන්න ඕන. හරි. ඊට පස්සේ ජපානට ගියාන් පස්සේ අපේ වෙනම ටීම් එකක් ඉන්නවා වවුස්පේස් කෝපරේෂන් තමයි අපේ පාර්ට්නර් ජපානයේ. එයා ඔයගොල්ලෝ ජපානයේ ලොකුම කම්පැනි රාශියක් එක්ක ජොයින්ට් වෙලා ඉන්නවා. ඒතර ඕගොල්ලන්ව බලා ගන්න වෙනම ටීම් එකක් ඉන්නවා. ඊට අමතරව දැන් අපිට වාසියක් වෙලා තියෙන අපෙන් ගිය ගොඩක් ඉස්සලා පාරවල් ගිය දරුවෝ ජපානයේ හොක්කයිඩෝ සිට යට දක්වා ෆුකුෝකා සාගා ඒ සියලුම සිටිස් වල ඉන්නවා එක එක තැන්. හරිද? ඒතකොට අපි ඒගොල්ලන්ටත් ඕගොල්ලන්ට සපෝට් කරන්න කියලා අපේ නෙට්වර්ක් එකක් තියෙනවා. රයිට්? ඒකින්ද ඕගොල්ලෝ කවුරු හරි ලංකාවට එනවා නම් ජපානයේ ඉඳලා අපි ඒකට වෙනම ලෝන් ස්කීම් එකක් දීලා ස්ටෙප් F කියන එක බැලුවොත් ඕගොල්ලෝ හරිනේ. එතකොට ලංකාවට ආවොත් අපි ඒගොල්ලන්ට විශේෂයෙන්ම ඇග්‍රිකල්චර් කරන දරුවන්ට ජපානයත් එක්ක පාර්ට්නර්ෂිප් හදලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් ජපානට යවන්න HNB බැංක් එකයි ජපාන් අයයි අපි එකතු වෙලා ඒකට ප්‍රෝග්‍රෑම් එකක් කරලා. ඒක මම දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ අද ඒක අත්‍යවශ්‍ය නැති නිසා.
එතකොට ලංකාවේ ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විශ්වාසය. මේ දවස්වල ජපාන් යනවා කියලා එක එක ඇඟෙන් රුපියල් ලක්ෂ දෙක ගරගෙන අතරමං වෙච්ච දරුවෝ ස්පෙෂලි මම අනුරාධපුරේ ගියාම එහෙම දරුවෝ කීප දෙනෙක්ම හම්බුණා. අපේ අනිත් සෙන්ටර්ස් වල තියෙන සර් අපෙන් සල්ලි ගත්තා මේ ඊට පස්සේ වීසා නැහැ කියලා. හරිනේ. ඒකින්ද තමයි මම මේ ස්ලයිඩ් එක දාන්නේ. ඔයගොල්ලෝ සමහර අය මං ගැන දන්නවා ඇති. ඒ වුණත් මම පොඩ්ඩක් කියන්න හිතුවා අපේ ඇඩ්වයිසරි පැනල් එක කවුද ජපානයේ ඉන්නේ කියලා. ඒතර අපිට ජපානයේ ඇඩ්වයිසරි පැනල් එකේ චීෆ් 3 දෙනෙක් තමයි මම දාලා තියෙන්නේ. අපිට ගොඩක් අය උදව් කරනවා. ඒකෙන් ප්‍රධානම එක්කෙනා තමයි ප්‍රොෆෙසර් කසීම් අපි කියන කසීම් සෙන්සි කියලා. එයා තමයි ශ්‍රී ලාංකිකයේ ජපානයේ විශ්වවිද්‍යාලයක ප්‍රෙසිඩන්ට් උනා. අපි කියමු වයිස් චාන්සලර් කියලා ශ්‍රී ලංකන් ටර්ම් එකෙන්. උන එකම එක්කෙනා ප්‍රථම එක්කෙනා. දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ චාන්සලර්. හරි මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති. කුලපතිනේ කුලපති. දැනටත් ඒ උනාට ජපානයේ ඉන්නේ. එයා මේට අමතරව අකිතා ඉන්ටර්නැෂනල් යුනිවර්සිටි එකෙත් වයිස් චාර්මන් කරන ගොඩාක් ලොකු පෝස්ට් තියෙනවා. ප්‍රොෆෙසර් නිශාන්ත ගිගුරුව තමයි අපිත් එක්ක ගොඩක් ජොයින් වෙලා ඔයගලන්ට ජොබ්ස් හොයලා දෙන්නේ ඒෂියා පැසිෆික් යුනිවර්සිටි එකේ තියෙන වාව් ස්පේස් කෝපරේෂන් එක හරහා. එතකොට එයා තමයි අපිට ඕන ඇල්ගොරිතම් ඒවා ඩෙවලොප් කරන්න ගොඩාක් උදව් කරනවා කම්පියුටර් සයිඩ් එකේ. එයා කම්පියුටර් ප්‍රොෆෙසර් කෙනෙක් මොරටු විශ්වවිද්‍යාලයේ කම්පියුටර් සයන්ස් අරගෙන ඊට පස්සේ ජපානයේ PhD එකක් ගත්ත ප්‍රොෆෙසර් ලුමින්ද මගේ හොඳ යාළුවා ඇත්තටම. කෙන්චි ශොකතු තමයි අපේ ජපාන් පැත්තෙන් අපේ තව පාර්ට්නර්ෂිප්ස් වගේක් කරනවා ලංකාවේ ස්පෙෂලි ජපාන් කම්පැනි ලංකාවේ එයාපෝට් ගාඩන් එකත් අපේ එක පාර්ට්නර් කෙනෙක් ඔයගොල්ලෝ දන්නේ එයාපෝට් ගාඩන් එක දැන් ජපානයේ කම්පැනි එකක් කරන් තියෙන අපේ එක පාර්ට්නර් කෙනෙක්. ඒතකොට ඒගොල්ලෝ නිතරම අපි විසිට් කරන ඒගොල්ලන් කෝඩිනේට් කරන්නේ මේගොල්ලෝ. ජපාන් පැත්තේ. ඒතකොට ලංකා පැත්තෙන් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ගොඩක් අපිත් එක්ක ඒ ඇඩ්වයිසරි පැනල් එකට එකතු වෙලා අපේ මේ ලොකු වැඩසටහනට විශාල වශයෙන් සපෝට් කරනවා. ඊටම ප්‍රොෆෙසර් චන්දනුරවත් සබරගමු විශ්වවිද්‍යාලයේ ශමීන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේර ෆැකල්ටි මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ප්‍රොෆෙසර් රවීන්ද්‍ර උගොල්ලස් විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කුමාර අවුරුදු ගාණක් අවුරුදු 15ක් ඉස්සර ජපානයේ ඉඳලා ජපාන් ජාතිකවක මම ජපාන් කතා කරන්නේ. ડોક્ટર ධම්මිකා පත්මන්ත කැලණි විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් ප්‍රශාන් කම්පියුටර් සයන්ස් එකේ හෙඩ් හිටියා පේරාදෙණිය කැම්පස් එකේ. ડોક્ટર ශාමන්ත සුබසිංහ ආර්ට් ෆැකල්ටි පේරාදෙණිය කැම්පස් එකේ. එයා තමයි පේරාදෙණිය ජයිකා චෙයා ප්‍රෝග්‍රෑම් එක චෙයා කරන්නේ. එතකොට මේගොල්ලෝ තමයි අපේ ඇඩ්වයිසරි පැනල් එක. මම මේක දැම්මේ ඇත්තටම මේ සමහර දරුවෝ අහනවා කවුද මේක ඉන්නේ මොනවද කරන්නේ හින්දා ඒක තමයි මම මේ ස්ලයිඩ් එක දැම්මේ අපි ගැන දන්නේ නැති දරුවන් වෙනුවෙන් හරිද. ඒතර අපේ ටීචින් පැනල් එකේ ඉන්නවා ජපනීස් වලින් අපිට උදව් කරන ජපාන් ස්ටාෆ් එකේ අය ඒ වගේම ශ්‍රී ලංකන් ඕගලන්ට පේන්නේ එක ටීචර් කෙනෙක් නෙවෙයි ටීචර්ස්ලා ගොඩාක් ඉන්නේ. ඇයි ටීචර්ස්ලා ගොඩක් ඉන්නේ? අපේ සමහර ටීචර්ස්ලා එක්ස්පර්ට්ලා ස්පෝකන් පැත්ත. සමහර ටීචර්ස්ලා එක්ස්පර්ට්ලා ග්‍රැමර් පැත්ත නේද? සමහර ටීචර්ස්ලා ඕවර්ऑल එක්ස්පර්ට්ලා. එතකොට අපි මේ ටීචින් පැනල් එක දාන්නේ එක එක අවශ්‍යතා අනුව. ස්පෙෂලි ඕගොල්ලන්ට මේ ටීචින් පැනල් එකේ පළවෙනි 3 දෙනාගේ කොනේම ඉන්න අකියෝ තනකා කියලා නම පේනවා ඇති. එතුමිය තමයි ලංකාවේ තියෙන ජපාන් එම්බසි එකේ හිටපු සෙකන්ඩ් සෙක්‍රටරි පවර්ෆුල්ම එක්කෙනෙක්. ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලයෙන් ලෝ වලට මාස්ටර් එකකුත් අන්ඩර් ග්‍රැජුවේට් තරම් තියෙනවා. ඒතකොට ඒ සෙන්සෙත් අපිත් එක්ක එකතු වෙලා අපේ දරුවන්ට ස්පෙෂලි ඉන්ටර්වයුව යන්න ඕන ස්පෝකන් පැත්ත කියලා දෙනවා. ඒක තමයි අපේ දරුවෝ ඇත්තටම ගොඩක් ජපාන් යන්නකොට අමාරුවටපත් වෙන්නේ. ඒත් අපි තව වැඩිපුර ට්‍රේන් කරනවා. ඊට අමතරව අපේ ටීචින් පැනල් එකේ ඉන්නවා ඔයගොල්ලන්ට මම කියනවා ස්කිල් කියලා දෙන කට්ටියක් ඕනයි කියලා. එතකොට ස්කිල් කියලා දෙන්න වෙනම මිස්ටර් අනුර හෙට්ටිආරච්චි ඒ වගේම තවත් සෙන්සෙලා ගොඩාක් දෙනෙක් ඉන්නවා. හරිනේ. ඒගොල්ලෝ කරන්නේ ලැන්ග්වේජ් එකනේ ඕගොල්ලන්ගේ ස්කිල් එක හදන. එතකොට ඒක තමයි අපේ ටීචින් පැනල්. ඕගොල්ලන් ග්‍රැජුවේට් ෆොටෝ එක දැක්කොත් පෙනේ අපේ ටීචින් පැනල් එකේ සයිස් එක. ඇයි අපේ ස්ටුඩන්ට්ලා පර්ෆෝම් කරන්නේ හොඳට කියන එක මම කියන්න කැමතියි. අපි එම්ප්ලොයි කෙනෙක් හදන්න ඕන ජපාන්ට ඕන විදියට නේද? ඒතකොට ජපාන්ට ඕන විදිහට අවශ්‍ය සියලුම ස්කිල්ස් අපි ලබා දෙන්නේ. ඒතකොට ඩ්‍රීම් ජේ කැම්පස් එකේ මේ ඔක්කොම කම්බයින් කරලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. නිකන් ජපාන් උගන්වනවා නෙවෙයි. දැන් ජපාන් උගන්වනවම ජපාන් යන්න බෑනේ දරුවන්ට හරිද? තව ස්කිල් හදලා, තව ඇටිටියුඩ් හදලා, ට්‍රේනින් දීලා ඒ ඔක්කොම මොනවද කියලා කියන කැප්ටන් උත් ඒවා පෙන්නයි. ඒතකොට අපේ තමයි ලංකාවේ බෙස්ට් ටීචින් පැනල් එකේ විශේෂයෙන්ම කැලණි විශ්වවිද්‍යාලය, සබරගමු විශ්වවිද්‍යාලය, ඒ වගේම කොළඹ කැම්පස් එකෙත් ඉගෙන ගත්ත ජපනීස් එක්ස්පර්ට්ලා ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් අපර්ස් ගත්ත ටීචින් පැනල් එක තමයි අපි නේද. ඊට අමතරව අපි කැලණි විශ්වවිද්‍යාලයේ ජපනීස් ලැන්ග්වේජ් ඩිපාර්ට්මන්ට් එකත් එක්කත් සහයෝගයෙන් වැඩ කරනවා. මොකද ඒගොල්ලෝ තමයි ඕගොල්ලන් O level හරි A level හරි ජපාන් කරන්න දන්නවා බුක් එක හදලා තියෙන්නේ කැලණි කැම්පස් එකෙන්. right. ඊට පස්සේ අපේ තියෙනවා LMS එකක්. ඊට පස්සේ wow space එකෙන් තියෙන app එකක්. ඒතර ඕගොල්ලන්ට ක්ලාස් වල හරි මොනවා හරි මිස් වුණොත් අපි LMS එකට දානවා notes. ඒ වගේම videos wow app එකක් තියෙනවා අපිටම හදපු ජපානි කම්පැනි එකේ. ඇත්තට මේක
ලංකාවේ ජයිකා එකනොත් ප්‍රොමෝට් කරන ඕගොල්ලන්ට මේ wow app එක යූස් කරන්න කියලා. මොකද මම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන පස්සේ අන්තිම ස්ලයිඩ් එකේදී කියන්නම්. හරි. ඊට පස්සේ මේ ඔක්කොම පාස් වුණාම අපි දවස් 30ක කන්න බොන්න දීලා රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම් එකක් කරන. ඒකට අමතර charges ගන්න නැහැ. ඕගොල්ලන්ගේ කෝස් fee එකට අමතරව. ඒක කරාම පස්සේ ඕගොල්ලෝ හොඳ බ්‍රිලියන්ට් ස්ටුඩන්ට් වෙන ඕවරෝල් ක්වොලිෆයිඩ්. ඊට පස්සේ ඒක යන්න ඉස්සෙල්ලා වීසා එකෙන් ඕගොල්ලන් සාමාන්‍යයෙන් ජපානයේ රෂ් එකේ හින්දා සුමාන 6ක් සුමාන 8ක් 2 months විතර යනවා සමහර ටෝකියෝ වගේ ඒවායින්. ඒතර අපි ඒකෙත් ළමයින්ට නිකන් ඉන්නේ නැතුව අපි ඒගොල්ලන්ට comprehensive pre-job departure training hands on experience අපිටම ඕන තියෙන ගොවිපළවල් ඊට පස්සේ අපිත් එක්ක පාර්ට්නර් වෙලා තියෙන හොටෙල්ස් ඊට පස්සේ අපිත් එක්ක පාර්ට්නර් වෙලා තියෙන elderly care centers එක අපි ඒවට දාලා ට්‍රේන් කරනවා. ඊට අමතරව දැන් ongoing batch එකට ඕගොල්ලන්ට අපිට තේරුණා ඕගොල්ලන් කම්පියුටර් සමහර දරුවන්ගේ හොඳයි කියලා මම දන්නවා. සමහර දරුවන්ගේ එච්චර හොඳ නැති වෙත්. අපි දැන් මේක අලුතෙන් පටන් ගන්න නෑ පොඩක් මේ වැඩේ හින්දා පෝස්ට්පෝන් කරේ ඒ වුණාට ඕගොල්ලෝ batch එකට ongoing batch එකට මේ දෙකමටම දෙනවා අපි. කම්පියුටර් ඩිප්ලෝමා එකක් දෙනවා ඇඩිෂනලි මොකද ඒකට charge කරන්න ඒක පේරාදෙණිය කැම්පස් එකේ IT center එකේ ස්ටාෆ් එකයි අපේ IT head එකත් පේරාදෙණිය කැම්පස් එකේ මාස්ටර් එකක් තියෙන කෙනෙක් මනු. එතකොට අපි කට්ටිය එකතු වෙලා මේක ඩිසයින් කරේ ටිකක් ජපාන්ට ඕන විදිහට ඉතින් කම්ප්ලිකේටඩ් නැති හැබැයි ඕගොල්ලන්ට day to day application වලට ඕන වෙයි. එතකොට අපේ ඉගෙන ගන්න ළමයට මේකත් ෆ්‍රී දෙනවා. එතකොට ඒගොල්ලන්ට ජපානයේ ගිහලා තවත් හොඳට ඕගොල්ලන් ජොබ් එක perform කරන්න පුළුවන් වෙයි. එතකොට මම ගොඩාක් වෙලා ගන්න අපි අර ෆිසිකලි ඕගොල්ලන් හම්බෙන්න පුළුවන් ගම්පහට ගාල්ලට අනුරාධපුරයට කුරුණෑගලට කැන්ඩි වලට ආවම හරි අපි සෙමිනා කරනවා. ඒතර කවුරු හරි අද ටිකක් අපිට ෆිසිකලි කතා කරන්න ඕන නම් ඒගොල්ලන්ට ඇවිල්ලා අපි ෆිසිකලි හම්බෙලා මේව ගැන දීර්ඝ විස්තරයක් බලා ගන්න පුළුවන්. හරිද? ඒතර අපේ LMS එක තමයි ලංකාවේ හොඳම LMS එක. ඒකට හේතුව ඒක හදලා තියෙන ඔක්කොම පෙරාදෙණිය කැම්පස් එකෙන් අවුට් වෙච්ච ඉංජිනේර් කම්පියුටර් ඉංජිනේර්ස්ලා. හරිද? ඒකින්ද ඔයගොල්ලන්ට අපේ LMS එක මේ අද සම්බන්ධ වෙලා ඉන්න හැමෝම අපිට අපේ WhatsApp group එකට join වෙලා ඉන්න අපි හැමෝටම LMS එකේ දෙනවා free of charge ටිකක් ඉගෙන ගන්න. ඔයගොල්ලන්ට log වෙලා username එකයි password එක. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක කොච්චර quality ද කියලා. ඊට අමතරව ඔයගොල්ලන්ට අපේ ජපානය ගැන අහන්නත් තියෙනවා SSW program එකට. අපේ dreamj.lk අපේ නමයි.lk මෙතන තියෙනවා. dreamj.lk learn කැල්ල ඕනේ හරිනේ. ඒකට log වුණාම ඔයගොල්ලන්ට පේනවා අපේ වෙබ්සයිට් එකේ යට තියෙනවා chatbot කෙනෙක්. artificial intelligence දාලා. එතකොට ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් chatbot එකෙන් එක SSW කොහොමද ජපානයේ කොහොමද dreamj එකෙන් මොනවද කරන්නේ? අහුවොත් chatbot ඔයගොල්ලන්ට උත්තර දෙයි. හරිනේ. පිටචරට අපේ කැම්පස් එකේ ඩෙවලොප්මන්ට්ස් යනවා. ඊට අමතරව ඕගොල්ලන්ට අනිත් කැම්පස් වල කොහොමද මම හිතන්නේ ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලත් දෙන්නේ ID එකක් දෙනවා IRI රීඩර් එකක් ඕගොල්ලන් බැංක් කාඩ් එක වගේ. ඒතර ඒගොල්ලෝ ඕගොල්ලන්ගෙන් එන ඇටෙන්ඩන්ස් ඕගොල්ලන්ගේ අනිත් දේවල් ඔක්කොම ඒකේ data දාලා තියෙනවා. ඒතකොට අපිට හරි ලේසි ඕගොල්ලන්ගේ performance බලලා ඕගොල්ලන්ට ඒක දාලා තියෙන නරකටනේ උදව් කරන්න. ඕගොල්ලන් විභාගයක ලකුණු අඩු වුණොත් අපිට එතකොට උදව් කරන්න පුළුවන්. මම ඒක කොහොමද කියලා තව ටිකකින් කියලා දෙන්න. හරි. එතකොට ඔයගොල්ලෝ අපිව තෝරා ගන්න හේතුවක් තියෙනවනේ හරිද? ඒ හේතුව තමයි මම හිතන්නේ ප්‍රධාන එක largest job order. jobs නැත්නම් ඔයගොල්ලන්ට උගන්නලා වැඩක් නැහැ. හරිද? එතකොට ලංකාවට ජපානයෙන් ගත්ත ලොකුම job order අරගෙන තින්නේ ලොකුම job order මම බය නැතුව කියනවා. dreamj campus එකයි අපේ sending partner Gleason recruitment ඔයගොල්ලන්ට logo තුනක් පේනවා නේද? අපේ ජපානයේ partner wow space corporation එක. ඒක තමයි ලංකාවට ගත්ත ලොකුම job order. මේ දක්වා අපි ළමයි 250කට වඩා ග්‍රැජුවේට් කරලා SSW ස්කිල් පාස් කරලා තියෙන එකත් ලංකාවේ නම්බර් 1. හරි. ඒතකොට ඒ ග්‍රැජුවේෂන් සෙරමනි එක තිබ්බ මේ නිලුම් පොකුණේ. ඒකත් ඔයගලන්ට ෆොටෝ බලන්න පුළුවන්. අපි දැනට ස්ටුඩන්ට් 160කට වඩා කම්ප්‍රිහෙන්සිව් රෙසිඩෙන්ෂල් ට්‍රේනින් එකකුත් දීලා ජපානට යවන්න ඔක්කොම හදලා ඉවරයි. හරි. අපි මේ අවුරුද්දේ මේ බැච් එකේ ළමයි 600ක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපේ සෙන්ටර්ස් 8යි ඔන්ලයින් එකට ස්පීඩ් කෝස් එකටයි. හේතුව 600ටම ජොබ් දෙන්න පුළුවන්. එච්චරයි සරලයි. හරිද? ඒතර ඕගොල්ලෝ හයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපි රෙජිස්ටර්ද ඔව්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අපි dreamj campus education center එකක් විදිහට රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඒ වගේම අපේ partner Gleason recruitment ඕගොල්ලන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අහලා බලන්න පුළුවන් කෝල් කරලා. ඒක තමයි මම මේ බය නැතුව මේ විස්තර කියන්නේ. ගොඩක් සමහර දරුවෝ මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කොහොමද සර් රෙජිස්ටර් වෙලාද නැද්ද කියලා Gleason recruitment අපේ sending partner රෙජිස්ටර් වෙලා ඉන්නේ. ඒගොල්ලන්ගේ නමට තමයි job order එක තියෙන්නේ 450ම dreamj campus එකෙන් ගත්ත. හරිනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය ඕනම තොරතුරක්
විදේශ සේවා නියුක්ති කාර්යාංශය අහන්න පුළුවන්. ඕනනම් අපෙන් අහන්න පුළුවන් තව SSW. ඒතර ඕගොල්ලන්ට මම බෝනස් එකක් කියන්නම්. අද මම අනිත් සෙමිනාර් වලට අපි ෆිසිකල් ඒවට විතරයි කියන්නේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හරියට ජොබ් බෝඩ් එකක් ගන්න ක්‍රමයක් තියෙනවා. හරිද? ඒතර ඒක අපේ ශ්‍රී ලංකන් එම්බසි එක through විදේශ සේවා අමාත්‍යාංශයෙන් තමයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය. එහෙම ජොබ් බෝඩ් එකක් ගත්තම තමයි අපිට ඔෆිෂියලි ඕගොල්ලෝ වගේ දරුවන්ව ට්‍රේන් කරලා මොකද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කරලානේ අපි ඕගොල්ලන්ගේ අපි කිසිම ළමයෙක් ඒ ප්‍රොසීජර් එකෙන් පිට යවන්නේ නැහැ. නීතියක් විදිහට අපේ ඩ්‍රීම්ජේ කැම්පස් එකේ. සියලු දරුවෝ ඒ හරහා තමයි ගිහිල්ලා තියෙන්නේ ජොබ් එකට. ඒතකොට ඕගොල්ලන්ගේ ජොබ් එක හරි සිකියුර් දරුවෝ. හරි සමහර අය ඕක දන්නේ නැහැ. ඒකෙන් තමයි ගොඩක් අයට රැවටෙන්නේ. එතකොට මම මේක ගොඩක් විස්තර කරන්න යන්නේ. ඔයගොල්ලන්ට පේනවා මෙතන නිකන් දකුණු අත පැත්තේ අපේ LMS එක අපි සියලුම පොත් දෙනවා. හරි ඔයගොල්ලන්ට කෝස් එකට අවශ්‍ය ආයිත් ඉරදොරි පොත් print කරලාම දෙනවා. LMS access දෙනවා. ඊට පස්සේ අපේ ඉන්නවා Dream J campus එකේ කැම්පස් එකෙන් ජොබ්ස් අරගෙන ජපානට යන්න ටික කාලයක් තියෙන ළමයි ඉන්නවනේ ඉන්ටෝ පාස් වල. ඒතර ඒගොල්ලෝ ඕගොල්ලන්ට සීනියර් ස්ටුඩන්ට්ලා ඕගොල්ලන්ට සපෝට් කරන 25 දෙනාටම 10 ගෲප් 15 ගෲප් හදලා ඕගොල්ලන්ට මොනවා හරි බැරි වුණොත් ඒගොල්ලෝ උදව් කරනවා. අපේ Zoom session දාලා සමහර දරුවෝ අපේ ජොබ්ස් කරනවා. ඒතකොට මිස් වුණොත් ඒගොල්ලන්ට පෞද්ගලිකව අහගන්න පුළුවන්. අපේ ඉගෙන ගන්න ළමයි ඕගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනේ ඕගොල්ලොන් ඕන එක්කෙනෙක්ට කතා කරලා බලන්න මම මේක බය නැතුව කියනවා. අපේ හෙච්චර සපෝට් එකක් තියෙනවා. ඊට පස්සේ රිවිෂන් පේපර් කරනවා. ලංකාවේ තියෙන ලොකුම ක්වෙස්චන් බැංක් එක තියෙන්නේ අපිට JFT exam එක විදිහට හදපු ඒක ඔටෝමේට් කරලා තියෙනවා. ඒතර කම්පියුටරයිස් වලින් ඔයගලන්ට පුරුදු වෙන්න පුළුවන්. හරිද? ඊට අමතරව ජපානයෙන් දෙන වවුස්පේස් ඇප් එක අපි QR කෝඩ් එකක් දාලා අපේ බැච් වයිස් ඔයගලන්ට දෙනවා. එතකොට ඔයගලන්ට ජපන් ජාතිකයෝ ටීච් කරන එක නොමිලේ අරගෙන ගන්න පුළුවන්. අපි එතකොට අපි exam pass වෙන සියලුම දරුවන්ට මේ සියලුම පහසුකම් ලබා දෙනවා. right? එතකොට ඊට පස්සේ අපේ ආයතනයේ කරන විශේෂ වැඩක් තියෙනවා ලංකාවේ කවුරුත් කරන්නේ නැති ඒක සල්ලි යන හින්දා හේතුව. ඒතර අපි විශේෂයෙන්ම ඕගොල්ලන්ට ස්කිල් පාර්ට් එක භාෂා දෙකකින් උගන්වනවා. මොකද එකක් සිංහලෙන් උගන්වනවා තනි කරම අපි හිතමු ඕගොල්ලන් හෙද සේවා සත්කාරය කියලා. ඒක සබ්ජෙක්ට් එකේ දැනුම ගන්න ඕන නම් දරුවෝ නැත්තම් ජපන් දැනුම තිබිලා මදිනේ. ඒකින්ද අපි හෙද සේවා සත්කාරයේ මුලින්ම සිලබස් එක ඕගොල්ලන් සිංහලෙන් උගන්වනවා. මොනවද ඒකේ තියෙන්නේ කියලා. ඊට ජපන් මාස 3ක් 4ක් එනවා දුන ජපනුත් පුළුවන්. ඊට පස්සේ ඒක ආපහු ජපන් වලින් උගන්වනවා. ඒකින්ද අපේ ළමයිගේ සමහර ළමයින්ගේ පේපර්ස් වල 100න් 100යි. හරිනේ. එයි අපි භාෂා දෙකෙන්ම උගන්වන්නේ. ඉතින් මොකද ෆවුන්ඩේෂන් එකක් උගන්වනවා. ජපනීස් ලැන්ග්වේජ් එක හරි ස්කිල් එක ඉංග්‍රීසි වලින් හරි උගන්වනවා. ඇග්‍රිකල්චර් ආයත විශේෂ අවස්ථාවක් තියෙනවා. ඇග්‍රිකල්චර් ආයත විතරක් සිංහල භාෂාවෙන් ඒක ලියන්න පුළුවන්. ඒකෙන්ද ඔයගොල්ලෝ ඒක ජපාන් ඉගෙන ගන්න නැතුව ඉන්න එපා. හරිනේ. ඉතින් ඇග්‍රිකල්චර් අපේ ලියන කිසිම දරුවෙක් මේ දක්වා ෆේල් වෙලා නැහැ. මොකද ඇග්‍රිකල්චර් උගන්වන සෙන්සේ ජපානයේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. අනිත් ඒවත් එහෙම. හරි. එතකොට ඒ එක්ස්පර්ටීස් එකකින්ද අපි අර කම්ප්‍රිහෙන්සිව් පැකේජ් එකක් විතරයි කරන්නේ වීසා අර ඔක්කොම ජොබ් ලෝන් ඔක්කොම දෙන හින්දා. රයිට්. ඊට පස්සේ ඔයගලන්ට ලර්නින් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ෆිසිකල් ඇන්ඩ් ඔන්ලයින් ක්ලාස් තියෙනවා. ඔයගොල්ලෝ ෆිසිකල් ක්ලාස් එකේ මිස් වුණාම අපේ ඔන්ලයින් ක්ලාස් එකට නොමිලේ එන්න පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ෆිසිකල් ක්ලාස් එකට ඇවිල්ලා ඔන්ලයින් ක්ලාස් එකට නොමිලේ එන්නත් පුළුවන්. ඒක අනිත් පැත්තක් පුළුවන්. හරිද? ඊට පස්සේ අපි රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට අතරමඟදී කන්න බොන්න ඔක්කොම දීලා දවස් 3ක ප්‍රෝග්‍රෑම් එකයි දවස් 7ක ප්‍රෝග්‍රෑම් එකයි විශේෂයෙන්ම ජොබ් කරන දරුවන්ට මොන හරි මිස් වුණොත් ඒ රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම් එකට අනිත් අයටත් කම්පල්සරි අතරම ඇවිල්ලා අපේ මුළු පැනල්ස් එකම වෙනවා අපේ ලෙක්චර්ස් ඔක්කොම ජපාන් උගන්වන්න එනවා මේ ප්‍රෝග්‍රෑම් එකට සීනියර් අයත් එනවා හරිනේ ඊට පස්සේ ඔයගලන්ට මොන හරි මිස් වුණොත් ඉගෙන ගන්න පුළුවන් ඊට පස්සේ ස්පෝකන් ක්ලාස් එකක් වැඩිපුර කරනවා අපි ස්පෝකන් පැත්ත හැදෙන්න ඉන්ටර්විව් යන්න ඉස්සෙල්ලා කම්ප්‍රිහෙන්සිව් මේ දවස්වල ඇත්තට ෆුඩ් සර්විස් වලට අපි ජපාන් ජාතිකයෝ ඔයගලන්ට කම්ප්‍රිහෙන්සිව් ඉන්ටර්විව් ට්‍රේනින් එකක් දුන්නා අපේ ෆුඩ් සර්විස් දරුවන්ට මොකද ඔයගලන්ට මට ඒකත් කියන්න ඕන ඇත්තටම ගිය අවුරුද්දේ ලංකාවට ෆුඩ් සර්විස් වලට ජොබ්ස් ආවේ නැහැ විශේෂයෙන්ම ඊස්ට් ඒෂියන් කන්ට්‍රීස් වලින් තමයි ගත්තේ. හරි ඉන්ක්ලූඩින් මියන්මාර්. ඒතකොට මියන්මාර් වල යුද්ධේ පටන් ගෙන දැන් ඒගොල්ලන්ගේ පොඩි කන්ෆ්ලික්ට් එකක් කරන ඕගොල්ලෝ දන්නවා ඇති. ඒ තත්ත්වයක් Google එකේ රිසර්ච් කරත් හම්බෙයි. එතකොට ඒකෙහිඳ ඒගොල්ලෝ තරුණයෝ මියන්මාර් වලින් අනිත් රටවලට යවන එක නවත්තලා තියෙනවා. ඒකින්ද දැනට මේ දක්වා ලංකාවට ජොබ්ස් 1000ක් 1200ක් ෆුඩ් සර්විස් වලින් එනවා. මොකද මියන්මාර් කට්ටිය ගන්න නැති ඉමීඩියට්ලි. ඒකින්ද තමයි මේ අපේ දරුවන්ටත් ඉමීඩියට්ලි මේක කරලා ජපාන් යවන්න ප්ලෑන් කරලා. ඒතර ෆුඩ් සර්විස් අයටත් හොඳ ඔපචුනිටි එකක් තියෙනවා ඉස්සරහට ෆුඩ් සර්විස් පැත්තෙන් යන්න. right? ඊට පස්සේ ස්මෝල් ගෲප් ලර්නින් අපි ලොකු ක්ලාස්
අපේ ගෲප් එකකට සමාන සමහර ක්ලාස් වල ළමයි වැඩියෙන් ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අපි ගෲප් කරලා එක ගෲප් එකේ ළමයි 10කට එක්කෙනෙක් පර්සනල් දානවා අපේ සීනියර් ස්ටුඩන්ට් කෙනෙක් ඔක්කොම විභාග පාස් වෙච්ච අපේ 250න් 250ම ගත්තත් ළමයි ඉන්න ඇත්තටම. ඒක ලංකාවේ රෙකෝඩ් එක 245 ගොඩක් 47 ගොඩක් හරි. එතකොට මේ ඒගොල්ලන්ව දාලා ඕගලන්ට බැරි ප්‍රශ්න ඕන එකක් කියලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම NVQ වගේ හොඳ ක්වොලිෆිකේෂන් තියෙන ළමයින්ට අපි HNB බැංක් එකෙන් এডুকেෂන් ලෝන් එකකුත් දෙනවා මීට අමතරව. ඒතර ඕගලන්ට පේනවා අපේ පාර්ට්නර්ස්ලාගේ ලෝගෝස් මම මේ හැම එකම කියන්නේ යන්නේ නැහැ. හරි. වෙලා නැති හින්දා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක මොකක්ද කියලා අපි කියන්න ඕනේ. මම පේරාදෙණිය කැම්පස් එකේ SLTC එකේ ඉඳලා ඒවයින් සෑහෙන ප්‍රමාණයක් අයින් වෙලා දැන් ඩ්‍රීම්ජේ කැම්පස් එකේ වැඩ කරන්නේ ඇත්තටම විෂන් එකක් කියන හින්දා. හරි. ඒක තමයි මට අනිත් කැම්පස් වල සපෝට් කරන්නේ. ඒතර අපිට පෙවුණා මේ දසදහස් ගාණක් යවන්න පුළුවන් එකේ ලංකාවෙන් 1000යි විතර අවුරුද්දකට යවන්න මුළු ටෝටල් එකම දැන් ගිහලා තියෙන 1000ක් විතර. මේ ඒක අපරාධයක්නේ. එතකොට මෙච්චර ජොබ්ස් තියෙන එකේ මේක ලොකු වැඩක් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මගේ ස්වර්ණහානි ප්‍රෝග්‍රෑම් එක ඇහුවොත් දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ජයිකා හෙඩ්ක්වාටර්ස් වල කොළඹ තියෙන අපේ ඩිස්කෂන් එකක් තිබ්බා. මේ ප්‍රෝග්‍රෑම් එකට දැන් මාස 6කට විතර ඉස්සෙල්ලා ලොකු මොමන්ටම් එකක් තිබුණේ නැහැ. පැතිරීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ ජැපනීස් එම්බසි එක, ඊට පස්සේ ජයිකා එක, ඊට පස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුනම එකතු වෙලා මේක ලංකාවේ අයට ගොඩක් හොඳ අවස්ථාවක් හින්දා හරියට ගිහිල්ලා හරියට වැඩ කරා. මම ෂෝට් කට් වැඩවලට කැමති නැති එක්කෙනෙක්. එතකොට මේක හොඳ අවස්ථාවක්. එතකොට මටත් මේ ඩිස්කෂන් එකට ආරාධනා කරලා තිබ්බා. අපේ ඩ්‍රීම්ජේ කැම්පස් එකට තමයි මාස 6කට ඉස්සෙල්ලා ජපානයේ ටීම් එකක් ඇවිල්ලා ඔයගොල්ලෝ අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ පිළිබඳව ඔයගොල්ලෝ ෆොටෝ ඔක්කොම බලන්න පුළුවන්. හරිනේ. ඒතර අපි හරියට දුන්න මොකද්ද ලංකාවට වෙන්න ඕන කියලා මේ ජයික එකටයි ජයික එකේ චීෆ් කෝඩිනේටර් ඔයගොල්ලෝ ෆොටෝ වල දැකි. එයා තමයි අපේ ග්‍රැජුවේෂන් එකටත් ඇවිල්ලා ඔය සර්ටිෆිකේට් දුන්නේ. තමකෝ සන් අපි සන් කියලා කියන්නේ ජපානයේ නේ මිසිස් තමකෝ. එතකොට මේ ඒ වගේ ගොඩාක් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. මම මේ ආයිත් අපේ මීටින් එක ගැන කිව්වොත් ඒ ජයික තිබ්බ මීටින් එකට තවත් ලංකාවේ ගොඩක් ස්ටේක් හෝල්ඩර්ස්ලා ඇවිල්ලා හිටියේ. ඒතකොට අපිට ඕන කරලා තියෙනවා මේක ලංකාවේ හොඳට ප්‍රචාරය කරලා පිළිවෙලට. ඒක හොඳට මතක තියාගන්න ක්‍රමවත් ජපානයට යවන. ඒකට ජපනීස් එම්බසි එකෙන් සපෝට් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකන් එම්බසි ඉන් ජපාන් ටෝකියෝ ඔයගලන්ට ෆොටෝ පෙන්න අපේ නියෝජිත ගිහිල්ලා වස්සම් කරන ඒවා එහෙම. ඊට පස්සේ ජයික එකනොත් මේකට ෆුල් බෑකප් එකක් තියෙනවා. ඒකෙන්ද ලංකාවේ අපිට තියෙන එක්සලන්ට් ඔපචුනිටි එකක්. මේක හරියට ඉගෙනගෙන ජපානයේ ගිහලා ලස්සනට ජීවත් වෙන්න. හරිද? එතකොට මීට අමතරව අපි මේකින්දම අනිත් කැම්පස් වගේනේ අපි අපේ කැම්පස් එකේ නොවන සමහර ටීචර්ස්ලටත් ස්කෝල් වල ඇතුළුව අපි ජපන් උගන්වන්න සපෝට් කරනවා ජපන් ස්ටාෆ් එක දාලා. හරිද? එතකොට මෙන්න මේ සියල්ලම හින්දා මම හිතන්නේ ඔයගලන්ට හම්බෙලා තියෙන ගෝල්ඩන් ඔපචුනිටි එකක් මේක. ඒකින්ද ඒක ඔයගොල්ලෝ ජපාන් යන්න ඇත්තටම කැමති නම් මිස් කරන්න එපා. මේක අවුරුද්දකදී අනිවාර්යෙන් ජපාන් යන්න පුළුවන්. හොඳ ඔපචුනිටි එකක්. එතකොට මම එතනින් නවත්තනවා මගේ ප්‍රසන්ටේෂන් එක. ඊට පස්සේ ඒකේ වෙන්නේ කොහොමද කියලා ඒකේ ප්‍රැක්ටිකලි වෙන විදියක් තියෙනව නේද? එතකොට ඔයගොල්ලන් කොහොමද ඒක කරන්න කියලා මගේ ප්‍රසන්ටේෂන් එකෙන් පස්සේ ඔයගොල්ලන්ට දැනගන්න ලැබෙයි. හරිද? ඔයගොල්ලන් පොඩි ප්‍රශ්න තිබ්බොත් මම වෙලාව තිබ්බොත් මම හැම එකටම උත්තර දෙන්නම්. මම හිතන්නේ හැම එකටම මම ගා උත්තර තියෙනවා. ඒකින්ද මේ ඔයගොල්ලන්ගේ කවුරු හරි ඉන්නවනම් මට එකක් කියන්න අමතකුණා මම නවත්තන්න ඉස්සෙල්ලා මේ ජොබ් බෝඩර්ස් තියෙන හින්දා ඔයගොල්ලෝ මෙතන ඉන්න කවුරු හරි ඉන්නවා නම් ස්කිල් එකයි ලැන්ග්වේජ් එකයි පාස් අපිට ඉමීඩියට්ලි අමතන්න. එතකොට ඔයගොල්ලන්ටත් අපේ ආයතනයේ නොවුනත් ජොබ් එකක් හදලා දෙන්න පුළුවන්. රයිට්? ඒක තමයි මේ ළඟදී ගොඩාක් ඩෙවලොප්මන්ට්ස් තියෙනවා. ඒකින්ද මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝටම ඒක බෙනිෆිට් වෙයි. උදිත මම එතනින් නවත්තනවා. මම හිතන්නේ මම කෙටියෙන් කරේ දීර්ඝ වශයෙන් අපි කතා කරන්න පුළුවන් අපි හම්බ වුණාම එනවා නම් අපේ සෙන්ටර්ස් වලට. එතකොට ඊට පස්සේ උදිත ඔයාලට කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. හරි. Thank you so much. අරිගතෝ ගොසයිමස්. උදිත මයික් එක මියුට්. උදිත මයික් එක මියුට්. උදිත උදිත මයික් එක මියුට්. උදිත මේ උදිත ඇහෙනවද? උදිත මේ මයික් එක මියුට් ඔයාගේ.
right සමහරවිට අපි host එකට මේ mute කරලා තිබුණේ සමිශ්‍ර මනු thank you mic unmute කිරීම සම්බන්ධව හරි අපි අතරම ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන්ට බෙහෙම ස්තුතිවන්ත වෙනවා ගොඩක් පැහැදිලිව විස්තරාත්මකව කියලා දුන්නා සාමාන්‍යයෙන් අපි පැය දෙකමාරක වගේ සම්මන්ත්‍රණයක කතා කරන කොටස් ටිකක් තමයි ඔබට සඳහන් කරේ. ඉතින් මමත් ඉක්මනින්ම ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන් ඩ්‍රීම් ජේ කැම්පස් සභාපතිතුමන් සඳහන් කරපු කාරණා ටික ඔබට ප්‍රායෝගිකව කොහොමද ඩ්‍රීම් ජේ කැම්පස් අචීව් කරලා තියෙන්නේ? ඩ්‍රීම් ජේ කැම්පස් කොහොමද එතුමන්ගේ concept එක සංකල්පය ශ්‍රී ලංකාව තුළ ගොඩක් ස්ථිරසාරව සහ වඩාත් ඵලදායී ආකාරයෙන් කරන්න කියන දේ මම කපිතන් උදිත වික්‍රමාරච්චි අධ්‍යක්ෂ ශිෂ්‍ය සහ අධ්‍යයන කාර්ය මණ්ඩල සභාපතිතා විදියට කටයුතු කරනවා. අපි ඔබට පැහැදිලි කරන්නම් දැන් මේ මගේ ප්‍රසන්ටේෂන් එක තුලින් කොහොමද අපි මේ ඩ්‍රීම් ජේ කැම්පස් ජපාන් SSW වීසා process එක කරන්න කියන එක. දැන් ඔබට ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන් සඳහන් කරපු විදිහටම මේ අපේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ඔබට වම් පැත්තෙන් දැන් ගත්තොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිට ජපාන් සමාගම් ඒ වගේම ජයිකා ආයතනයේ මේ ඔබට පේනවා මේ ෆොටෝ එකේ දකුණු පැත්තේ තියෙන ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන් වාව් ස්පේස් කෝපරේෂන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ ජයිකා ප්‍රධානී සමග තිබුණු සාකච්ඡා ඒ වගේම මේ විශාලතම ජොබ් බෝඩ් එක සඳහා ගිවිසුම් ගත වන අවස්ථාව ඒ ගත්ත සමූහ ඡායාරූප තමයි ඔබට දක්නට තියෙන්නේ. මිස්ටර් මනු ප්ලීස් නෙක්ස්ට් ස්ලයිඩ්. ඒ වගේම අපි සඳහන් කරා ඔබට අපි වෙනස් වෙන විදිය ඔබ JFT ඒ වගේම ස්කිල් එකට අදාළ විෂය කොටස් ඒ විභාග සමත් වීමෙන් පසුව ඔබට ප්‍රී ඩිපාර්චර් ජොබ් ට්‍රේනින් එක ඔබට ලබා දෙනවා. ඔබ කලින් ස්ලයිඩ් ක්‍රියාගිව ට්‍රේනින් එක ඉල්ලරිකියා පුහුණු මධ්‍යස්ථානයක ඔබට ප්‍රායෝගිකව ක්‍රියාගිව කෙනෙක් විදිහට ට්‍රේනින් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරලා දෙනවා. ඒ වගේම මේ ඉන්න සියලුම දරුවෝ මේ වන විට ජපානයේ ගිහිල්ලා ඒගොල්ලෝ තාමත්ම හොඳින් Tamanගේ ක්‍රියාගිව ජොබ් එක කරගෙන යනවා. මෙතන ඉන්න අපේ ෆස්ට් බැච් එකේ ළමයි 10 දෙනෙක් ක්‍රියාගිව එක් පිරිමි දරුවෙක් සහ ගැහැණු ළමයන් 9 දෙනෙක් ඩ්‍රීම් ජේ කැම්පස් එකේ. ඔවුන් ඔයිකා කියන චිබාවල තියෙන ඔබට ඉදිරියේදී දකින්න පුළුවන්. එයාලා ඉතාමත්ම හොඳින් Tamanගේ රැකියාව කරගෙන යනවා. එතන ඉන්නවා විශ්වවිද්‍යාල වලට තේරලා Tamanගේ විශ්වවිද්‍යාලයට යන්නේ නැතුව ගිය දරුවෝ. මේ තියෙන අපේ ඇග්‍රිකල්චර්. අපේම සකයි ෆීල්ඩ් කියලා පුත්තලමේ මුන්දලමේ ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා අක්කර 115ක. මේ ඉන්න සියලුම කණ්ඩායමත් මේ වන විට ඉන්නේ ජපානයේ ඇග්‍රිකල්චර් ට්‍රේනින් එක. අපි සති 5ක විශේෂ ට්‍රේනින් එකක් දෙනවා ඇග්‍රිකල්චර් වලට. ඔබට යන්ත්‍ර සූත්‍ර භාවිතය, ඒ වගේම ජපානයේ කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන නව තාක්ෂණය මේ සියලු දේවල් සමග ඔබව දැනුම සහ ප්‍රායෝගිකව ඒ දැනුම භාවිතා කරන්නේ කොහොමද කියන ප්‍රායෝගික පුහුණුවත් එක්ක තමයි අපි ඔබේ ජපාන් රැකියා සිහිනය සැබෑ කරන්නේ. ඒ කෘෂිකර්මාන්තය ඊළඟට අපි ගත්තොත් ෆුඩ් සර්විස්. ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන් සඳහන් කරා වගේම ශ්‍රී ලංකාවේ මෙතෙක් කල් බොහොම ටිකක් පසුගාමී තැනක තිබුණා ෆුඩ් සර්විස් වලට ලංකාව පැත්තට මේ ජොබ් වේකන්සි ලැබෙන එක. ඉතින් ඇත්තටම ආචාර්ය නන්දගුණවර්ධන මැතිතුමන්ගේ මැදිහත් වීම මත ඩ්‍රීම් ජේ ආයතනයේටම මේ වන විට විශාල වශයෙන් ෆුඩ් සර්විස් ශාස්ත්‍රයට රැකියා අවස්ථා ලැබිලා තියෙනවා. ඉතින් ඒකට හරියන සුදුසු දරුවෝ ජපාන් භාෂා විභාගයේ JFT exam එක සහ ෆුඩ් සර්විස් ස්කිල් ටෙස්ට් එක පාස් වුණාට පස්සේ අපි අර පෙර සඳහන් කරපු කැයාගිව ඇග්‍රිකල්චර් වගේම ෆුඩ් සර්විස් වලටත් උන්ට සාමාන්‍යයෙන් ආහාර පාන සේවා ශාස්ත්‍රයේ සියලුම අංශ පිළිබඳව මාසික ට්‍රේනින් එකක් දීලා කෘෂිකර්මාන්ත ශාස්ත්‍රය කැයාගිව වගේම ඔවුන්ට ෆුඩ් සර්විස් ශාස්ත්‍රයෙන් ගියාට පස්සේ කොහොමද වැඩ කරන්නේ කියන දේ පිළිබඳව ප්‍රායෝගික කුසලතාවය ලබා දීලා තමයි ජපානයට යවන්නේ. next slide please. ඒ වගේම ඔබට සඳහන් කරා මේ තියෙන අපේ පළවෙනි දරුවෝ යන වෙලාවේ උන්ට මූල්‍යමය අනුග්‍රහකත්වය සම්පූර්ණයෙන්ම මේදී කියන්නට ඕන ජපානයට යෑමට වැය වෙන සම්පූර්ණම මුදල අපි ලෝන් එකක් මාර්ගයෙන් HNB බැංකුවෙන් අඩුම පොලියකට ලබා දෙනවා. අපේ දරුවෝ ගිහිල්ලා මාස 3ක් වැඩ කරලා ඉන්න අනතුරුව තමයි ඒ දරුවන්ට 4 වෙනි මාසෙ ඉඳන් Tamanගේ ලෝන් වාරිකය ගෙවාගෙන යන්නට තියෙන. ඉතින් ඒක හොඳ අවස්ථාවක්. ඒ පළවෙනි අවස්ථාව උදා කරගත් දරුවෝ කණ්ඩායම තමයි මේ HNB එකේ නියෝජිතයන් සමග මේ ආකාරයෙන් තියෙන්නේ. ඒතර ඔබට පේනවා අපි සඳහන් කරපු ආකාරයට අපේ අවසාන පුහුණුව දින 30ක ජපාන් ජාතිකයත් සමග ආකල්ප සංවර්ධනය, ඔබේ පෞරුෂත්ව සංවර්ධනය, ඒ වගේම ජපානයේ ගිහිලා ජීවත් වෙන විදිය පිළිබඳව ඔබට තියෙන පුහුණුවේදී අපිව බලන්න ලංකාවේ පළවෙනි වතාවට ජපාන් සමාගම් 15ක් ලංකාවට ආවා. ඒ ආපු අවස්ථාවේ අපේ දෙවන නේවාසික පුහුණු පාඨමාලාවේ දරුවන් 100ක කණ්ඩායමක් සමග මේ සමූහ ඡායාරූපය ලබාගත් ෆොටෝ එක තමයි ඔබට තියෙන්නේ. මේ ඉන්නේ ජපාන් නියෝජිතයෝ තමයි සියලුම දෙනා. next slide please.
මේ ඉන්නේ ඔවුන් මේ සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙන අවස්ථාව නේවාසික පුහුණුවෙන් පස්සේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ WTC එකේ අපේ තියෙන ප්‍රධාන කාර්යාලයේදී අපේ දරුවෝ විධිමත් සම්මුඛ පරීක්ෂණයකට දාමත්ම හොඳින් ඔවුන්ගේ පෙනුම පැවැත්ම සහ ඔවුන්ගේ ජපාන් භාෂා දැනුම වර්ධනය වුණාට පස්සේ සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දෙනවා. මේ ඡායාරූපේ හතරවෙනි ඡායාරූපේ ඉන්නේ මහාචාර්ය මොන්ටි කසිම් මොරටු විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන් සමග වාව් ස්පේස් ප්‍රධාන විධායක නිලධාරී ඒසියා පැසිෆික් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිශාන්තගේ ගුරු මැතිතුමන් සමග ඒ සමුඛ පරීක්ෂණ වලට සහභාගී වෙච්ච දරුවෝ. next slide. මේ තියෙන සමුඛ පරීක්ෂණයේ අවස්ථාවන් අපේ මේ ගොඩක් මේ ඉන්න දරුවෝ දැන්ට ජපානයේ ඉන්නේ. මේ ඉන්නේ අපේ නර්සින් කෙයා විශේෂම කෙයා ගිවර් කරලා අපිට මියෝ කොලෙජ් වල විශේෂ අවස්ථාවක් ලැබුණා අපේ දරුවන්ගේ භාෂාව සහ ඔවුන්ගේ මනා විනය නිසා හෙද සහායකවරියන් ලෙස සේවය කරන්නට මේ ඉන්නේ දරුවෝ තුන්දෙනා. එරන්දි නවංජනා සප්නා ජපානයේ බලා පිටත් වෙන දවසේ ගත්ත සම්මුඛ ඡායාරූපේ උන්ගේ පවුලේ සමාජිකයින් සමග මේ ඉන්නේ අපේ ඇග්‍රිකල්චර් කණ්ඩායම දරුවෝ ජපානයට යන කටුනායක ගුවන් තොටුපළේදී ගත්ත සම්මුඛ ඡායාරූපේ. මේ තියෙන ඔවුන් පිටත් යන වෙලාවේ අපි ඔවුන් සමග ඇත්තටම සතුටින් ඉතාමත්ම හොඳ විසිරයාමේ සාදයක් තියෙනවා. ඒ සාදය ග්ලීෂන් රික්‍රූට්මන්ට් ආයතනයේදී එයාපෝට් එකට යන්න ඉස්සෙල්ලා පවත්වපු ඒ ඡායාරූප. මේ තියෙන අපේ ඇග්‍රිකල්චර් සහ ෆුඩ් සර්විස් මේ අපේ විශේෂයෙන්ම අර මම ඔබට පෙර සඳහන් කරපු හෙද සහායක ශාස්ත්‍රයේ වැඩ කරන මියෝ කණජවල කටයුතු කරන ඒ දරුවන්ගේ ජපාන් භාෂා දැනුම සහ ඔවුන්ගේ වැඩ කිරීමේ කුසලතාවය අගය කරලා ඔවුන්ගේම ආයතනයේ ඒ රෝගීන් සඳහා ආහාර පාන සපයන සමාගමට අපේ ෆුඩ් සර්විස් වල දරුවෝ දෙන්නෙකුට අවස්ථාව ලැබුණා. ඉතින් ඒ නිසා ඒ දරුවෝ දෙදෙනා හංසි සහ මදුෂානි දෙන ජපානයට යන දවසේ ගත ඡායාරූපය. මේන්නේ අපේ ඇග්‍රිකල්චර් අප්‍රේල් 4 වෙනිදා ගිය කණ්ඩායම. මේන්නේ අපේ දරුවෝ ජපානයේ කටයුතු කරන ආකාරය පමීෂා බුද්ධිනී අපේ කෙයා ගිවර්ස්ලා නර්සින් ඇසිස්ටන්ට්ලා උන්ගේ ගොඩක් අය දැන් මේ වෙනකොට travel vlogs YouTube channels පටන් අරගෙන තමන්ගේ විවේක කාලයේ ජපානයේ විවිධ ප්‍රදේශවල සංචාරය කරනවා. මේ තියෙන්නේ අපේ කණ්ඩායම වැඩ කරන ඔයිකායි මෙඩිකල් කෝපරේෂන් එක චිබාවල තියෙන්නේ. ඉතින් මේ වගේ විශාල සමාගම් වල තමයි අපේ දරුවෝ වැඩ කරන්නේ. මේ 10 දෙනාම මේ මෙඩිකල් කෝපරේෂන් එකේ එක හොස්පිටල් එකක තමයි වැඩ කරන්නේ. ඒ කෙයාගිව ශේෂ්ත්‍රයේ උන්ට ලැබිලා තියෙන අවස්ථාව. මේ තියෙන්නේ අපේ ඇග්‍රිකල්චර් දරුවෝ වැඩ කරන ෆාම්ස් වල වැඩ කරන විදිය, ඉන් අනතුරු විවේක කාලය ගත කරන විදිහේ ඡායාරූප මේ තියෙන්නේ තේ ඔවුන් ජපාන් ජාතිකයන් සමග වැඩ කරන ආකාරය. දැන් මේක ගත්තොත් අපි ඇත්තටම මේ මෙතන ඉන්න පැතුම් නාමල් බණ්ඩාර මේ පළවෙනි පින්තූරේ ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ උපාධිධාරියෙක්. ඔහු සහ ඔහුගේ බිරිඳ කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරලා උපාධිය අරගෙන ඩ්‍රීම් ජේකට ඇවිල්ලා ඩ්‍රීම් ජේකේදීම තමයි ඔහුගේ විවාහ මංගල්‍යය තිබෙන්නේ. අපිත් සහභාගී වෙනවා. ඉන් අනතුරුව ඔහුගේ බිරිඳ පළමු ඇග්‍රිකල්චර් වලට යනවා. ඉන් අනතුරුව නාමල් අප්‍රේල් 4 වෙනිදා ජපානයේ බලා පිටත් වුණා. දැන් බිරිඳ සහ ඔහු අපේ වාව් ස්පේස් කෝපරේෂන් එක යටතේ ජපානයේ එකම සමාගමක සේවය කරනවා. මේ මහේෂ් ගත්තොත් දෙවෙනි ඡායාරූපෙ ඉන්නේ වසර 16ක් ස්ටුඩන්ට් වීසා ගිහිල්ලා ජපානයේ ඉඳලා ඇවිල්ලා නැවත වයස අවුරුදු 42ක කෙනෙක් SSW වීසා යටතේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයෙන් ගියා. සුමිත් ඒ වගේම ගයන් මේ අනිත් සියලුම කණ්ඩායම ඔවුන්ගේ ගිවිසුම් අත්සන් කරලා ඔවුන්ගේ certificate of eligibility ටයිප්මනින් පැමිණෙනවා. ඒ එනතුරු බලාපොරොත්තු වෙන සිටිනවා ජපානයට යන්න. ඉදිරි මාසය තුල ඔවුන්ගේ ජපාන් රැකියා සිහිනයක් සැබෑ වෙනවා. වුණොත් ශ්‍රී ලංකාවෙන් ජපානය බලා පිටත් වෙනවා. ඒ අපේ ඇග්‍රිකල්චර් නවතම කණ්ඩායම. next slide. මේ ඉන්නේ මේ සියලුම දෙනා අපේ තශ්මිලා ඊශානි සෙව්වන්දි දිලිනි මේ ඉන්න 8 දෙනාම අපේ කෙයාගිවර්ස්ලා. මේ 8 දෙනා 11 වෙනිදා 4 දෙනෙක් සහ 12 වෙනිදා 4 දෙනෙක් වශයෙන් ජපානයේ බලා පිටත් වෙනවා. මේ අපේ ෆුඩ් සර්විස් වල ඉන්න දරුවෝ 5 දෙනා මේගොල්ලොත් සේවා ගිවිසුම් අත්සන් කරලා ඔවුන්ගේ COE ලැබුණු ගමන් උණු තවත් මාසයක් වගේ ඇතුළත ජපානයේ බලා පිටත් වෙන්න අවශ්‍ය සියලු කටයුතු ටීම් ජේ කැම්පස් සූදානම් කරලා තියෙනවා. මේ තියන්නේ ලංකාවේ ප්‍රථම වතාවටම ළමුන් ජපාන් භාෂා ප්‍රවීණතාවයේ සහ කෘෂිකර්මාන්තය ආහාර පාන ශාස්ත්‍රය සහ කෙයාගිව කියන ශාස්ත්‍ර තුනෙන් නිපුණතාවය ගත්ත දරුවන්ට ග්‍රැජුවේෂන් සෙරමනි එකක් ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයක් ඔවුන්ගේ ජපාන් භාෂා ඩිප්ලෝමාවක් සහ ඔවුන් ලබාගත් නිපුණතාවයට අදාළ ඩිප්ලෝමාවක් වශයෙන් නෙළුම් පොකුණේදී 250කට ජපානයේ ඉන්න කණ්ඩායමකුත් සමග ඔවුන්ගේ ග්‍රැජුවේෂන් සෙරමනි එක අති සාර්ථකවත් පැවැත්විච්ච ආකාරය
ඉතින් මේකේ විශේෂත්වය තමයි ලංකාවේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේදී ග්‍රැජුවේෂන් එකකට සහභාගී වෙලා ජපානයේ බලා යන පළවෙනි අවස්ථාව මේ ඔබට දකින්නට ලැබෙන්නේ මේ ඡායාරූපවල අපේ ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් මේ තියෙන ස්ක්‍රෝල් ටික විවිධ වර්ණ වලින් කළු පාටින් තියෙන ඩ්‍රීම් ජේ ජපාන් භාෂා ප්‍රවීණතාවයට ලැබෙන ඩිප්ලෝමා සන්නස ඉන්නතුරු කොළ පාට ඇග්‍රිකල්චර් ඉන් පස්සේ නිල් පාට තියෙනවා කියාගිව රතු පාට ෆුඩ් සර්විස් වශයෙන් මේ සියලුම දරුවන්ට උන්ගේ ස්කිල් එකට අදාළ ග්‍රැජුවේෂන් එක ලබා දීලා තියෙනවා. ඉන් අනතුරුව ජපාන් භාෂා ප්‍රවීණතාවය වෙනුවෙන් උන්ට කළු පාට දේ ලබා දීලා තියෙනවා. මෙතන ඉන්නේ ඇත්තටම කතා කරොත් අපේ සඳහන් කරා වගේම ජයිකා ආයතනයේ ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන් සඳහන් කරපු තමුකෝ තමුරා මැතිණිය අය අපේ විශේෂ ආරාධිත අමුත්‍යක් විදිහට සම්බන්ධ වුණා. ඉතින් ජයිකා ආයතනයේ ඉදිරි කටයුතු සඳහා ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන්ගේ දායකත්වයේ සමග ඔවුන් විශාල වගකීම් කොටසක් ඩ්‍රීම් ජේ ආයතනයෙන් බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකාව නංවාලීම සඳහා කටයුතු කරන්නට. next slide. මේ තියෙන්නේ අපේ ග්ලිෂන් රික්‍රූට්මන්ට් ආයතනයේ ප්‍රධාන දායක නිලධාරීතුමන් ප්‍රශාන්ත සමරත්න මැතිතුමන්. next slide please. විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්නට මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ ජපාන් භාෂාව පිළිබඳව කැලණි විශ්වවිද්‍යාලයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ ජපාන් භාෂාව පිළිබඳව මහාචාර්යතුමිය ශ්‍රී ලංකාවේ ජපාන් භාෂාව ප්‍රවර්ධනය කරන්නට විශාල වැඩ කොටසක් කරන මහාචාර්යතුමියක් මහාචාර්ය දිලුක්ෂ රත්නායක මැතිණිය අය අපේ ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්‍ය විදිහට පැමිණියා. ඉතින් ඇයගේ සුරතින් මේ අපේ දරුවෝ ජපාන් භාෂා ප්‍රවීණතාවයට හිමි ඒ ග්‍රැජුවේෂන් සෙරමනි එකේ ස්ක්‍රෝල් ලබා ගන්න අවස්ථාව අපේ විශේෂයෙන්ම අපේ ආචාර්ය මණ්ඩලය ගත්තොත් ගොඩක්ම කැලණි විශ්වවිද්‍යාලයේ සබර්ගම විශ්වවිද්‍යාලය වගේ ප්‍රථම පන්තියේ ගෞරව උපාධි තියෙන ජපනිස් භාෂා ඉහළම ප්‍රවීණතාවයේ තියෙන ගුරුවරු තමයි අපේ අධ්‍යාපනය ලබා දෙන්නේ අපේ දරුවන්ට ජපාන් භාෂා අධ්‍යාපනය. ඉතින් ඒ සඳහා අපේ කැලණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය දිලුක්ෂ රත්නායක මැතිණිය ලබා දෙන්නා වූ සේවය අපි තමත් අගය කරනවා මේ අවස්ථාවේදී. next slide please. මේ ඉන්නේ Wow Space Corporation ඔබට පළමුවෙන්ම අපට ජපානයේ රැකියා අවස්ථා ලබා දෙන ඒසියා පැසිෆික් විශ්වවිද්‍යාලයේ සහකාර පීඨාධිපතිතුමන් වසර 26ක් ජපානයේ කටයුතු කරන මහාචාර්ය නිශාන්තගේ ගුරුව මැතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්ත විදිහට ඩ්‍රීම් ජේ කැම්පස් ග්‍රැජුවේෂන් සෙරමනි 2025 වෙත සහභාගී වුණා. මේ එතුමාගේ දායකත්වය අගය කරන අවස්ථාව. next slide. මේ තියන්නේ ලංකාවේ පළවෙනි වතාවට නුදුරේදී ජපානයේ බලා පිටත් යාමට නියමිත දරුවන් 50 දෙනෙක් ඔවුන්ගේ ඩිපාර්චර් සෙරමනි ඒ වීසා සඳහා අවශ්‍ය ඔවුන්ට ඒ ප්‍රදානයන් සිදු කරන ලද අවස්ථාව. ඉතින් ඒ දරුවෝ ග්‍රැජුවේෂන් එක අරන් කෙලින්ම ජපානයට යන්න අවශ්‍ය කරන සියලු කටයුතු සූදානම් කරගෙන ඩ්‍රීම් ජේ කැම්පස් වෙතින් සූදානම් වෙලා ඉන්නවා. ඒ ග්‍රැජුවේෂන් එකෙන් පස්සේ පළවෙනි කණ්ඩායම මේ තිලිනි මේ ඩිපාර්චර් සෙරමනි එක ගන්න අවස්ථාව 11 වෙනිදා සහ 12 වෙනිදා 8 දෙනෙක් පිටත් වෙනවා. ඉන්න අනතුරු අනිත් සියලුම කණ්ඩායම පිළිවෙලින් තව සති කීපයක් මාසයක් වගේ ඇතුළත සියලුම දෙනා ජපානයේ බලා පිටත් වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ ඔබට දිස් වෙන්නේ ඒ ග්‍රැජුවේෂන් සෙරමනි එකේදී ඔවුන් ඒ ඩිපාර්චර් සෙරමනි එක ඔවුන්ගේ පිටත්ව යාමට අවශ්‍ය ජපානයේ බලා පිටත් යාමට අවශ්‍ය ඒ සහතිකපත් ලබා ගන්න අවස්ථාව. next slide please. ඉතින් මේ තියෙන්නේ සියලුම දරුවෝ ඔවුන් සාමූහිකව තමන්ගේ හීන සැබෑ කරගත්ත සමූහ ඡායාරූපේ නෙළුම් පොකුණ ප්‍රධාන මේ ශාලාව ඉදිරිපිට. ඉතින් ඔබටත් ලබන වසරේදී මේ පාඨමාලාවට සම්බන්ධ වෙන සියලුම දෙනාට මේ ස්වර්ණමය අවස්ථාවට එකතු වෙන්න අවස්ථාව ඩ්‍රීම් ජේ කැම්පස් උදා කරලා දීලා තියෙනවා. next slide please මනු. ඉතින් අපි ඔබට සඳහන් කරන්න ඔයගොල්ලෝ සියලුම දෙනා බලාපොරොත්තු ඉන්නේ මේ සියලු දේවල් අපිත් එක්ක දැනගන්න පුළුවන්. අපේ මාස 7ක සෙනසුරාදා සහ ඉරිදා කණ්ඩායම ගම්පහ කණ්ඩායම අපි අතරම දේශන ආරම්භ කරනවා මේ 10 වන සෙනසුරාදා. ඔබට අද ඉඳන්ම ලියාපදිංචි වෙලා හෙට දවසේ ලියාපදිංචි වෙලා ඉතාමත් ඉක්මනින්ම සෙනසුරාදා පන්තියට සහභාගී වෙන්න පුළුවන් ගම්පහ ඉඳිගොල්ල ඩ්‍රීම් ජේ කැම්පස් අපේ ප්‍රධාන අධ්‍යයන මධ්‍යස්ථානයේ. එහිදී ඔබට සෑම සෙනසුරාදාවකම උදෑසන 8 සිට 5 දක්වා ඔබේ පන්ති පැවැත්වෙනවා. එහි ෆිසිකල් සෙමිනාර් එකක් අපි දරුවෙකුට ඉතා ඉක්මනින් රෙජිස්ටර් වෙන්න බැරි නම් තවත් වැඩි දුර විස්තර ඕනනම් ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන් ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය ඔයගලන්ට ෆිසිකලිම මුණ ගැහිලා සම්මන්ත්‍රණය අපි සූදානම් කරලා තියෙනවා 11 වෙනි ඉරිදා උදෑසන 8:30ට ඩ්‍රීම් ජේ කැම්පස් ගම්පහ ඉදිගොල්ල ශාඛාවේදී. ඉතින් ඔබට
තවදුරටත් ඇවිල්ලා සම්බන්ධ වෙලාම සම්බන්ධ වෙනවා නම් අවස්ථාව තිබෙනවා 11 වෙනිදා සම්මන්ත්‍රණයට එන්න. එහෙම නැත්නම් ඔබට දැන් යම් මේ තියෙන කාරණා පැහැදිලි නම් සෙනසුරාදා කණ්ඩායමට හෙටම ලියාපදිංචි වෙලා සෙනසුරාදා උදෑසන සිට ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. next slide please. ඒ වගේම ගාල්ල කණ්ඩායම සෑම ඉරිදා දිනකම උදෑසන 8 සිට 5 දක්වා පැවැත්වෙනවා. මාස 7ක ඉරිදා පාඨමාලාව. එහි සම්මන්ත්‍රණය 11 වන ඉරිදා පස්වරු 2:30ට ගාල්ල වක්වැල්ල පාරේ මෙට්‍රොපොලිටන් ගොඩනැගිල්ලේ ඩ්‍රීම් ජේ ශාඛාවේදී පැවැත්වෙනවා. ඔබට ඒ පිළිබඳව දැනුවත් වෙලා ගාල්ලට ඇවිල්ලා ගාල්ලේ දරුවන්ට ගාල්ල මාතර අම්බන්තොට ඉන්න දරුවන්ට 11 වෙනිදා සවස් 2:30ට වෙලාව මතක තියාගන්න ඔබට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ සෙමිනාර් එකට. ඒ සෙමිනාර් එකට ආවට පස්සේ ඔබට අවශ්‍ය සියලු විස්තර සභාපතිතුමන් ප්‍රධාන අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහිලා ඔබට ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගාල්ලේ ඉන්නවා ඔබට විශේෂ පුහුණුවක් අපට ලබා දෙන අපේ අධ්‍යක්ෂ පිරිස්සවි බලගැනීම් රුවන් ගුණවර්ධන මැතිතුමන් ඔබට මුණ ගැහෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට දින 30 නේවාසික පාඨමාලාවේදී ඔබේ පෞරුෂ සංවර්ධනයේ සුවිශේෂ කටයුත්තක් එතුමා ඉටු කරනවා. දෙස් විදෙස් පුහුණුව ඇති මානව හැකියාව ප්‍රවර්ධනය කරන්නට මානව හැකියාවන් වර්ධනය කරන්නට පුහුණු වීම කටයුතු කරන එතුමා මුණ ගැහෙන්නත් පුළුවන්. next slide. ඒ වගේම අපේ නුවර දරුවන්ට අපි සූදානම් කරලා තියෙනවා 18 වන ඉරිදා උදෑසන 8:30ට මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මේ ඔබට දක්නට ලැබෙන්නේ මීට ප්‍රථම පැවැත්ත සම්මන්ත්‍රණ. ඒ වගේම අපි ජපන් රැකියා සීනේ සැබෑ කරන්න දරුවන්ට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න ඔබට තැපැල් ශ්‍රවණාගාරයට එන්න පුළුවන් නුවර 18 වෙනිදා උදෑසන 8:30ට. next slide please. ඒ වගේම කුරුණෑගල දරුවන්ට පුළුවන් 18 වෙනිදාම සවස් 2:30ට කුරුණෑගල රාජපීල්ල මාවතේ ඉන්න අනතුරුව සර්වෝදය පාරට සම්බන්ධ වෙනවත් එක්කම තියෙන A+ ආයතනයට ඇවිල්ලා A+ ආයතනයේ තමයි අපේ කුරුණෑගල සම්මන්ත්‍රණය 18 වෙනිදා සවස් 2:30ට පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. වීකෙන්ඩ් බැච් වලට සම්බන්ධ වෙන්න කැමති දරුවන්ට මේ තියෙන්නේ අපේ අනුරාධපුර දරුවන්ට අපේ අලුත්ම කණ්ඩායම මේ වන විට අපේ පාඨමාලාවක් ක්‍රියාත්මක වෙනවා. 25 වන ඉරිදා ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි 25 වන ඉරිදා උදෑසන තමයි සම්මන්ත්‍රණය තියෙන්නේ. ඔබට අපි මේ වෙලාවල් දැනුවත් කරන්න. උදෑසන 9ට අපි අනුරාධපුරේ ඒ සම්මන්ත්‍රණය පවත්වන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. ප්‍රෙස්ටන් පාක් කියන අපේ එතන විශේෂ සියලුම දරුවන්ට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් අනුරාධපුර නව නගරේ ප්‍රෙස්ටන් පාක් ශාලාවේ පැවැත්වෙනවා. next slide please. අපි දැන් පාඨමාලාවේ ගාස්තු ගැන ඔබට කතා කළොත් ඔබට විශේෂයෙන්ම මේ පාඨමාලාව සඳහා සම්බන්ධ වෙන සියලුම දරුවන්ට අපේ මාස 7ක සෙනසුරාදා සහ ඉරිදා සතියන්ත පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් අපි ඔබට ඉල්ලීමක් කරනවා මේ ස්ලයිඩ් එකේ ෆොටෝ එකක් ගන්න. ඔබට රුපියල් 20000ක් ගෙවලා රෙජිස්ටර් වෙලා සෑම මාසයකටම රුපියල් 15000 බැගින් වාරික 7ක් වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවන්න පුළුවන්. ගොඩක් දරුවෝ මේක එකවර ගෙවන දරුවන්ට ගෙවන්නත් පුළුවන්. එතකොට ඔබ කරන්න ඕනි ඉස්සෙල්ලාම මේ පාඨමාලා ගාස්තුව ගෙවලා රෙජිස්ට්‍රේෂන් ෆී එක ගෙවලා ඔබේ නම සහ ඔබේ WhatsApp අංකය සහ ඔබ සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ගම්පහද ගාල්ලද කුරුණෑගලද මහනුවරද අනුරාධපුරයේද කියන එක සඳහන් කරලා 070 283 20 කියන අපේ ගිණුම් මංශයට අපේ හොට්ලයින් එකට ඔබේ රිසිප්ට් එක ඔබ මොන මාධ්‍යයෙන් හරි ඒ ඩිපොසිට් කරන ස්ලිප් එක සඳහන් කරලා යොමු කරන් ඉන්න අනතුරු ඔබට ලියාපදිංචි අංකයක් ලබා දෙනවා. ඒ ලියාපදිංචි අංකයෙන් පසු ඔබ ඉමීඩියට් ඉක්මනින්ම සමුග පරීක්ෂණ වලට වාජනය කරලා ඔබේ පාඨමාලාවන් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සියල්ල අපි සූදානම් කරලා තියෙනවා. next slide please. මේ තියෙන විශේෂ පාඨමාලාව මෙතනත් ඉන්නවා. ඉක්මනට යන්න පුළුවන් විදිය ගැන පොඩ්ඩක් කියනවාද සර් කියලා අහලා chat box එකේ දරුවෝ. ඉතින් ඒ අයට අගනා පණිවිඩයක් තියෙනවා. මාස 3ක ඒ කියන්නේ අපේ දැනට ක්‍රියාත්මක වෙන පාඨමාලාවක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් විදිහේ විශේෂයෙන්ම උසස් පෙළ අවසන් කරලා ගෙදර ඉන්න දරුවෝ දැන්ටත් දරුවන් කීප දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙනවා. අපි මේ කණ්ඩායමකට ගන්නේ 30 දෙනෙක් පමණයි එක් ශාඛාවකට ගාල්ල මහනුවර සහ ගම්පහ. මේ පාඨමාලාව ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ආකාරයට. පළවෙනි මාසයේ සතියකට දින 3ක්, දෙවෙනි මාසයේ සතියකට දින 4ක්, තුන්වෙනි මාසයේ සතියකට දින 5ක් වශයෙන් පූර්ණ කාලීනව ඔබට විශාල දැනුමක් ලබා දෙන පාඨමාලාවක්. මේ පාඨමාලාවේදී ඔබට විශේෂයෙන්ම ආහාර පාන සමග එක් දිනක් ඔබට ප්‍රධාන
පෝටල් එක විශේෂයෙන්ම ආහාර සම්ප්‍රදායන් ඒ සියලු දේවල් සමග ජපාන් භාෂා සංස්කෘතික අවබෝධයක් එක්ක විශේෂ පුහුණුවක් එක්ක යන විශේෂ වැඩපිළිවෙලක් මේ පාඨමාලාව තුළ ක්‍රියාත්මක වෙනවා. පෞද්ගලිකවම හැම දරුවෙක්ම දරුවෝ 30 දෙනෙක්ගේ වගේ කුඩා කණ්ඩායමක් අපි ට්‍රේනින් කරන්නේ නිසා ඒකට සම්බන්ධ වෙන්න කැමති අයට ඒකේ රෙජිස්ට්‍රේෂන් ෆී එක 25000ක් වෙනවා. ඔබට 75000 බැගින් මාස 3ට වාරික 3ක් වශයෙන් ගෙවන්න පුළුවන්. මේ පාඨමාලාව කඩිනම් පාඨමාලාවක් නිසා මාස 7 පාඨමාලාවේ දරුවන්ට කලින් මාස 4කට කලින් ජපානයට යන්න පුළුවන් අවස්ථාවක් අපෙන් දරුවෝ ගොඩක් ඉල්ලීම් කරපු නිසා ඒ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති දරුවන්ට තමන් ලියාපදිංචි කිරීම කටයුතු කරලා මේ ස්ලයිඩ් එකේ ෆොටෝ එකක් අරගෙන ඒ අනුව ඉදිරි කටයුතු කරන්න. next slide please. ඒ වගේම අපේ දරුවන්ට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ගොඩක් විමසීම් වෙන නිසා අපි විශේෂ ඔන්ලයින් පාඨමාලාවක් අපි ආරම්භ කරනවා. මේ පාඨමාලාව පැවැත්වෙන්නේ සතියේ දිනවල රාත්‍රී 8 සිට 10 දක්වා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා. මේ පාඨමාලාවත් අපේ මාස 7 පාඨමාලාවක් හා සමගාමීවමයි ක්‍රියාත්මක වෙන්නේ. ලියාපදිංචි ගාස්තුව රුපියල් 20000යි. 15000 බැගින් වාරික 7ක් ඔබට ගෙවලා මේ පාඨමාලාවටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙදිත් ඔබ නම, WhatsApp අංකය සහ ඔන්ලයින් බැච් එක වශයෙන් සඳහන් කරලා ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒතර මම හිතන්නේ මේ ගිණුම් අංකය සියල්ලටම සමානයි. ඔබ කරන්නට ඕනේ ඔබ ඔන්ලයින් හෝ සතියන්ත මාස 7 පාඨමාලාවට එනවා නම් ඔබේ ලියාපදිංචි ගාස්තුව රුපියල් 20000ක් ගෙවලා ලියාපදිංචි වෙන එක. ඔබ විශේෂ මාස 3ක කඩිනම් පාඨමාලාවට සම්බන්ධ වෙනවා නම් ඔබ ලියාපදිංචි ගාස්තුව රුපියල් 25000ක් ගෙවලා ලියාපදිංචි වෙන්න ඕන. මම හිතන්නේ මේ ගිණුම් අංකය ඔබ සියලු දෙනාම ඡායාරූපයක් ස්ක්‍රීන්ෂොට් එකක් ලබා ගන්න ඇති කියලා විශ්වාස කරනවා. next slide please. අපි මේ කටයුත්තත් එක්ක මම හිතන්නේ ඉතාමත්ම පැයක වගේ කාල සීමාවක් තුළ අවසානයේට පැමිණියා. ඉතින් අපි ඔබට සඳහන් කරන්නේ ඔබ සියලු දෙනාටම Dream J campus එක එකතු වෙලා ඔබේ ජපාන් රැකියා සිහිනය සැබෑ කර ගන්නට අවශ්‍ය කරන කටයුතු සූදානම් කරන්න. ඔබ වෙනුවෙන් Dream J campus ශ්‍රී ලංකාවේ අද්විතීයම අධ්‍යාපන ක්‍රමවේදය නව තාක්ෂණයත් සමග බද්ධ වෙලා ඔබේ ජපාන් රැකියා සිහිනයට යන්න අවශ්‍ය කරන සියලු කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඔබ ජපානයට පිය තබන පළමු දවසේ සිට අභිමානයෙන් සහ ආත්ම ශක්තියෙන් යුතුව ඔබේ ජපාන් රැකියාවත් ඉටු කරන්නට පුළුවන් පසුබිම අපි නිර්මාණය කරලා තියෙනවා. ඔබ ජපානයට ගියාට පස්සෙත් ජපාන් භාෂා ප්‍රවීණතාවයේ N3 විභාගයේ දක්වා නොමිලේ ශ්‍රී ලංකාවේ සිට අපි ඔබට මාර්ගගත ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. තවත් ඔබට බොහෝ දේවල් අපේ පාර්ශවයෙන් ඉටු වෙනවා. ඉතින් අපි අවසානයේට ඇවිල්ලා තියෙන නිසා මගේ ඉදිරිපත් කිරීමේ කටයුතු අවසන් කරනවා. අපි ඔබට නැවත මතක් කරනවා ගම්පහට ඒ වගේම ගාල්ලට එන්න කැමැති දරුවන්ට භෞතිකව ඇවිල්ලා සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහෙන්න 11 වෙනිදා උදෑසන 8:30ට ගම්පහ යක්කල පාරේ ඉඳිගොල්ල Dream J campus ශ්‍රවණාගාරයට එන්න පුළුවන්. ඒ වගේම ගාල්ලට එන දරුවන්ට 11 වෙනිදා ඉරිදා සවස 2:30ට ගාල්ල වක්වැල්ල පාරේ මෙට්‍රොපොලිටන් ගොඩනැගිල්ලේ ඔබට ඇවිල්ලා මංජරිය කියලා ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයේ අසල තියෙන මෙට්‍රොපොලිටන් ගොඩනැගිල්ලේ තියෙන Dream J කාර්යාලයට එන්න පුළුවන් ශාපේ ශ්‍රවණාගාරයට. ඉන් අනතුරුව 18 වෙනිදා මහනුවර දරුවන්ට උදෑසන 8:30ට තැපැල් ශ්‍රවණාගාරයට මහනුවර ඔබට එන්න පුළුවන්. ඒ වගේම කුරුණෑගල දරුවන්ට 18 වෙනිදා සවස 2:30ට කුරුණෑගල A+ ආයතනයට ඇවිල්ලා වැඩිදුරට සභාපතිතුමන් සහ අධ්‍යක්ෂක මණ්ඩලය මුණ ගැහිලා ඔබේ මේ තියෙන Dream J campus සමග ජපාන් රැකියා සීනය සැබෑ කර ගැනීමේ පාඨමාලාවන්ට එකතු වෙන්න පුළුවන්. අනුරාධපුරයේ දරුවන්ට 25 වෙනිදා උදෑසන 9ට අනුරාධපුර නවනගරයේ ක්‍රිස්ටන් පාක් ශ්‍රවණාගාරයට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරයෙන් තමයි අපේ කටයුතු ඔබ වෙනුවෙන් සූදානම් කරලා තියෙන්නේ. ඔබට ඕනෑම අවස්ථාවක අපිත් එක්ක විමසීම් කටයුතු කරන්නට පුළුවන්. අපි සැදී පැහැදී ඉන්නවා ඔබට ඕනෑම පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට අවශ්‍ය ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් ලැබිලා තියෙන කාල සීමාව තුළ අපි ඉක්මනින් මේ කටයුත්ත අවසන් කරන්න ඕන නිසා ඔබට යම්කිසි ජපාන් යන්න ප්‍රශ්න කිහිපයක් තිබෙනවා ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමනි. ජපාන් යන්න උස අඩි 5ට වැඩි වෙන්න ඕනද සර් කියලා අහලා තියෙනවා. ඊට කලින් අපි දැනගන්න කැමතියි ඔයාගේ උස විශේෂයෙන්ම අඩි 5ක්වත් සාමාන්‍යයෙන් ඔබ උස තියෙන්න ඕන කියන කාරණේ අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම ස්පෙෂල් අඩි 5ක් කියන එක මේ මිත්‍යාවක්. හරි. අපේ නර්සින් ගිය කොට දරුවෝ ඉන්න මම හිතන්නේ ඒගොල්ලෝ ෆොටෝ ටික කිව්වත් කමන්නේ මේ අහපු එක්කෙනාට. ඔය ලංකාවේ සමහර අයට පොඩි පොඩි මිත්‍යා කියලා තියෙන එක ඒවා. හරි. සමහර අයට අහලා තියෙනවා ටැටූස් ගහන්න ටැටූ ගහන එක ඔෆිෂියලි ඇඟේ පේන තැනක ලොකු ටැටූ ගහලා තිබ්බොත්
යවන්න අමාරුයි. ඒ වුණාට අපේ ටැටූ ගහපු ඒ කියන්නේ ඇඟ ඇතුලේ ටැටූ එකක් ගහලා තියෙනවා නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ දරුවෝ මේ අවුරුදු සමහර අය අහලා තියෙන අවුරුදු 40ට වඩා වැඩි නම් යවන්න පුළුවන්ද? ඉතා අපි කරන්නේ අවුරුදු 40 මම මේ ප්‍රශ්නත් මම ලියාගත්තොත් තමයි ඉක්මනට උත්තර කියාගෙන වෙලා නැති හින්දා. Thank you, මේ doctor. දරුවන්ට මේ අවුරුදු 40ට වැඩි නම් ඕගොල්ලෝ අපිට CV එක එවන්න. අපි CV එක ජපානයට යවලා අප්‍රූවල් එකක් අරගෙන ඕගොල්ලන් පාඨමාලාවට ගන්නවා. හරි සරලයි. ඒතොර ඒගොල්ලෝ කිව්වොත් ඕගොල්ලන් CV එක බලලා ඕගොල්ලෝ කිසිම වැඩක් කරලා නැහැ, මුකුත් කරලා නැහැ, 40ට වැඩි මුකුත් කරලා නැහැ කියලා අපි කියනවා දරුවෝ ඕගොල්ලෝ අපේ පාඨමාලාවට එන්න එපා කියලා. හරි. 40 කීප දෙනෙක් අපෙන් අහලා තියෙනවා 40 ඉඳලා 42 3 දක්වා. අපේ ළඟදිම 44ක එක්කෙනෙක් දර ජේල ගියේ උදිත. ඔව් ප්‍රසිද්ධ එයාගේ ඔෆිසර් ගැන විද්‍යා විස්තරයක් වයස කියන්න. අවුරුදු 44යි. පෙරේදා. ඔව්. හරිනේ. ළඟදිම ගිය කෙනා අවුරුදු 44යි මොන මැගසින් එකේ මොන බන්ධනාගාරේ ජේලතුමා එතුමා වැලිකඩ. වැලිකඩ බන්ධනාගාරේ ජේල අපිත් එක්ක එකතු වෙලා ගියා හරි ලංකාවේ පඩිමදි හින්දා මේ ඒකින්ද ඕගොල්ලන්ට විශේෂම කරුණක් තියෙනවා නම් අපිට CV එකේ වල අපි පර්සනලි ඕගොල්ලෝ ගැන බලනවා හරි නේද හරි එතකොට මේ ඒ ගැන අපි නර්සින් අයට යන්න පුළුවන්ද කියලා අහලා තියෙන උඩින් යන්න පුළුවන් අහන්න දෙයක් නැහැ අනිත් අයට යන්න පුළුවන් හරි හරි ක්ලියර් එතකොට නර්සින් අය ගන්නවා නම් අපි කෙලීම ඔයගලන්ට ජොබ් එක ගැරන්ටීඩ් හරිනේ. ඒ ගැන කිසි කතාවක් නැහැ. ඊට පස්සේ A level නැත්තම් ඔයගලන්ට NVQ තියෙනවා නම් NVQ කරලා O level certificate තියෙනවා නම් අපිට CV එක එවන්න අපි approval එකක් අරගෙන කරනවා. A level නැත්තම් අපි කියන්නේ A level sit කරන්න ඕනයි කියලා. ඒ දරුවෝ අපිට විශේෂයෙන් වෙනම කතා කරන්න. 3 month program එක ගැන ඇහුවා. ස්පීඩ් කරන එක ඒක දැන් ක්ලියර් කරලා තියෙන්නේ. හරිනේ. ජොබ් වීසා යවනවාද කියලා. මේක ජොබ් වීසා එකක් තමයි දරුවෝ අහන්න දෙයක්. ජොබ් වීසා තමයි. හරිනේ. මේක එක ළමෙක් ඉන්නවා ටිකක් එයා ටික ප්‍රශ්න 5ක් 6ක් අහලා තියෙනවා සර් කීවෙනි බැච් එකද ඒව මේ අපේ බැජස් ගොඩක් තියෙනවා අපේ වෙබ්සයිට් එකට ගියාම ඔයාලට ෆොටෝත් එක්ක බලන්න පුළුවන් මට මතකත් නැති ගානක් හරි නේද ගම්පහක හැමතැනම බ්‍රාන්චස් තියෙනවානේ එතකොට බැජස් කීයක් ඉන්නවද කියලා අහලා තියෙන ඉගෙන ගන්න බැජස් ගොඩක් ඉන්නවා හරි සමහර බැජස් අපි පොඩි ගානක් ගන්නෙ සමහර බැජස් ලොකු බැජස් ගන්නවා ඊට පස්සේ කොණ්ඩේ කපන්න ඕනද කියලා අහලා තියෙනවා මම හිතන්නේ කාන්තාවක් අහලා නැති ඉන්නේ අපිට ළඟදිම ෆුඩ් සර්විස් වලට ගිය මිය කනජෝ එකේ එක්කෙනායි කොණ්ඩේ කකුල් දෙකේ ගෑවෙ මේක බිම ගෑවෙන කිට්ටුම නේද හරි ඔව් සර්. ඒගොල්ලෝ පිළිම කොණ්ඩේ ගාවට බඳින්න තියෙනවා ඕන කොණ්ඩේ. දරුවෝ ඈ එයාගේ පිළිම. කොණ්ඩේ මට මතකයි ගොඩක් දිගයි නේ හරි ඔව් සර්. එතකොට කොණ්ඩේ ඔයගොල්ලෝ ෆුඩ් සර්විස් යනවනම් කොණ්ඩේ හොඳට බැඳගෙන ලස්සනට කොණ්ඩ වැටෙන්නේ නැති වෙන්න යන්න ඕන හරිනේ. ඒකයි කොණ්ඩේ කපන්න ඕනද කියලා අහලා තියෙන්නේ හරිනේද? ඒක කොණ්ඩේ තිබ්බයි කියලා ප්‍රශ්නයක් එන්නේ නැහැ. කොණ්ඩේ ඒ පිළිවෙලට සකසා ගන්නවා. හරිනේ. ඊට පස්සේ අහලා තියෙන කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ ජොබ්ස් තියෙනවද කියලා අහලා තියෙනවා. අපි ඒ ගැන ගොඩක් කතා කරන්නේ මොකද කන්ස්ට්‍රක්ෂන් දරුවෝ පටන් ගත්තේ ළඟදීනේ. කන්ස්ට්‍රක්ෂන් උයි තව එක්කෙනෙක් අහලා තියෙන ඇකොමඩේෂන්. ඒතර මේ දෙකම පටන් ගත්තේ ළඟදී. එතකොට මේ දෙක දැන් තමයි අපි නෙමෙයි ලංකාවේ හැම ඇකොමඩේෂන් නැන්ද මාස දෙකක් කෝසස් පටන් ගන්න ළඟදී හරිනේ. ඒතර ඇකොමඩේෂන් කන්ස්ට්‍රක්ෂන් ජොබ්ස් තියෙනවා. ටැටූ එකට මම උත්තර දුන්නා. එක දරුවෙක් අහනවා 1,50,000ට වැඩිය හොයන්න බැරිද කියලා. ඇත්තටම 1,50,000 කියන්නේ අවම පඩිය. හරි. එයාට අපි මම ස්ලයිඩ් එක දැම්ම අවම පඩියනේ මං කිව්වේ. අපේ නර්සින් කෙයා ඉන්න දරුවෝ ඉන්නවා 2,60,000 ගත්ත කීයකද ඉන්නවද මට නම් පඩි මතක නැහැ. ඉක්මනට කියන මම මේ උත්තර කියන්නම්. 1.50ක් කියන්නේ yen ඇත්තරම අපේ දැනට ඉන්න දරුවෝ ඔක්කොම yen 1.80 ඉඳන් බේසික්ස් තියෙන්නේ yen 1,80,000. ඒක පළවෙනි බේසික් එක තමයි එතනින් එහාට යාලට සාමාන්‍ය නයිට් එකකට අපේ දරුවෝ එක කොලයක් ගන්නවා. ඒ කියන්නේ yen 10,000 ඒගොල්ලෝ නයිට් නයිට් එකකට හම්බ වෙනවා. ඉතින් මේ නයිට් OT ඒවත් එක්ක එනකොට තමන්ගේ වැටුප් ගොඩක් වැඩි වෙනවා. මේ සියලු දේවල් ඕගලන්ට ඒ ළමයි එක්කම කතා කරන්න පුළුවන්. අපේ එහෙම ගැටලු තියෙන අයට ෆිසිකල් වර්ක්ෂොප් එකකට ආවනම් අපිට ඒ රට ගිය දරුවෝම සම්බන්ධ කරලා ඔයාලට ඔන්ලයින් මේ සියලු දේවල් වලට එයාලගෙන් අහන්න පුළුවන්. ඒක තමයි අපේ තියෙන විශේෂත්වය. ඔව්. ඊට පස්සේ මේ තව දරුවෙක් අහලා තියෙන ඇග්‍රිකල්චර් ගර්ල්ස්ලාට යන්න පුළුවන්ද කියලා අර ෆොටෝ එකේ පෙන්නේ කොච්චර ගර්ල්ස්ලා වැඩ කරනවද නේද හරි ඇග්‍රිකල්චර් වල විශේෂත්වය දරුවනේ අපේම වව් ස්පේස් එකටම අයිති ෆාම් වලට ඔයගොල්ලෝ යන්නේ. ඒ කියන්නේ අයිතිකාරයත් අපේ පාර්ට්නර් හරි නේද? ඒක ලංකාවේ ප්‍රස්තයි මේකත් වෙන්නේ. හරි. එතකොට සමහර ඇග්‍රිකල්චර් ෆාම්ස් අයිති අපේ පාර්ට්නර්ටමයි. එතකොට ඇග්‍රිකල්චර් එකේ කිසි ගැටලුවක් එන්නේ අපේ ඔයගොල්ලන්ගේ සීනියර්ස්ලා තමයි ගොඩක් අපේ ඇග්‍රිකල්චර් රන් කරන්නේ අපේ ෆාම්ස් වල. හරි. ඊට පස්සේ අහලා තියෙන කන්ස්ට්‍රක්ෂන් එකට මම උත්තර දුන්නා. ඊට පස්සේ 75,000ට වඩා එක වාරියකට වැඩිපුර ගන්නවාද කියලා අහලා තියෙනවා මේ. ඒ අනිත් ආයතනනේ. ස්පීඩ් කෝස් එකේ 75,000ට වඩා වැඩිපුර ගන්නවාද එක මාසයකට? ගන්නෑ. හරි කිසිම අපි මේ දාලා තියෙන amount වලට වඩා සත පහක්වත් වැඩිපුර ගන්නේ නැත. පොත් ටියුට් LMS courses හොටෙල් එකේ ට්‍රේනින් දෙනවනේ ස්පෙෂල් අර මා 3 month එකට අපේ අනිත් අයට රෙසිඩෙන්ෂල් ප්‍රෝග්‍රෑම් දවස් 3 දවස් 4 ඒවට ආයි charge කරන්නේ වෙඩින් ආයතන. හරි.
අපේ ළමයින්ගෙන් අහලා බලන්න. රයිට්. ඊට පස්සේ මේ අපිට කතා කරන්න ඕනයි කියලා තියෙනවා ඒක දරුවෙක්ට අපේ නම්බර් එකට කතා කරලා ඔයාලට වැඩි දුර තොරතුරු ගන්න පුළුවන්. A level පාස් වෙන්න ඕනද කියලා හදලා මම ඒකට උත්තරේ දුන්නා. A level සිට් කරන්න ඕන, A level වාඩි වෙන්න ඕන, අවුරුදු 12ක් ඉගෙන ගන්න ඕන. එහෙම නැත්නම් NVQR මොනවද තියෙනවනම් අපිට එයා වෙනම CV එකක් එවන්න. උත්තර තව ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ මේ එක්සෑම් එකක් කරන්නේ නැතුව යන්න පුළුවන් ප්‍රොසෙස් එකක් තියෙනවා කිව්වා කියලා වගේ එකක් තියෙනවා. අති ඇත්තටම බෑ. මොකද JFT එක්සෑම් එකයි අපිට ස්කිල් එක්සෑම් එකයි අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ වගේ එහෙම එක්සෑම් එකක් කරන්නේ නැතුව ජපානට යවන්න අපි ගාව මං හිතන්නේ අපි එහෙම ක්‍රමවේද අනුගමනය කරන්නේ නැහැ. මොකද අපි ජපාන් භාෂාව සහ ඒ නිපුණතාවය හරියට හදලා යවන ආයතනයක්. ඒ නිසා අපි ගාව ෂෝට් කට්ස් නැහැ. ඒක මං හිතන්නේ ඒක පැහැදිලිවම ડોක්ටර් කියන්න ඕන අපේ දරුවන්ට. ඉතින් අපි හරියට අපි ගාවට එන දරුවර ડોක්ටර් කිව්වා වගේම 250 250 අරගෙන 245 අරගෙන වැඩිම JFT exam සමත් වෙච්ච දරුවෝ. ඉතින් අපි විශාල වැඩපිළිවෙලක් තියෙනවා. ගැටලුවක් කාට හරි තියෙනවා නම් තමන්ගේ ආව මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට නිසා මට එන්න බැරි වේද කියලා තනියෙන් හිතලා තීරණයක් ගන්න නැතුව මේ තමන්ට පහසු නගරයක පැවැත්වෙන සම්මන්ත්‍රණයකට ඇවිල්ලා ඒ ගැටලුව निराකරණය කරගන්න අපිව සභාපතිතුමන් අධ්‍යක්ෂක මණ්ඩලය පෞද්ගලිකව මුණ ගැසිලා. ඒක තමයි අපිට ඔයාලට අවසාන වශයෙන් ડોක්ටර් දෙන්න තියෙන මැසේජ් එක. ඊට පස්සේ තව ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. ඒකට උත්තරම දීලා ඉඳමු. අපි ප්‍රශ්න මගහරින්නේ නැහැ. ඊට පස්සේ මේ අහලා තියෙනවා ලෝන් එක කීයක් වෙනවද? ලෝන් එකේ ගාණ සම්පූර්ණයෙන් දෙනවද? මේ ඒ ඔක්කොම අහලා තියෙන ලෝන් එකේ ඕවරෝල් ලක්ෂ යන්න ලක්ෂ 13ක් 14ක් විතර යන එයා ටිකට් එක අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. හරි. ඒ ලෝන් එකට අදාළ සම්පූර්ණ මුදල් ලබා දෙනවා. ගම්පා ඉද්ද පටන් ගන්න නැද්ද කියලා අහලා තිනවා. ගම්පා මේ බැච් එක ඉමීඩියට්ලි තියෙන බැච් එක කැප්ටන් උත්ත තමයි ගම්පා මේ බැච් එකේ බලන්නේ අපේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ත් කැප්ටන් උත්ත ඉරිදා ක්ලාස් එකක් පටන් ගන්නවා අපි නේද? ડોක්ටර් අපි සෙනසුරාදා දැනට අපි ලියාපදිංචි වෙච්ච දරුවෝ කණ්ඩායමක් ඉන්නවා. එයාලට අපි සෙනසුරාදා මේ 10 වෙනි සෙනසුරාදා ක්ලාස් එක පටන් ගන්නවා. ඊට අමතරව 11 වෙනි ඉරිදා අලුත් කණ්ඩායමට එන්න පුළුවන්. ඕගොල්ලන්ට සෙනසුරාදා බැච් එකට එන්න ඕන නම් හෙටම ලියාපදිංචි වෙන්න. අපි ඔබට අවස්ථාව දෙනවා සෙනසුරාදා බැච් එකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ එක දරුවෙක් කාලේ ටිකක් හොඳ ප්‍රශ්නයක් ඒක මට විස්තර දෙන්න ඕන මේ ජපානයේ ටැක්ස් කැපෙනවද සතයක්වත් ඉතුරු කරන්න බැරි වෙයිද කියලා. කවුද ඒ කිව්වේ ඔයාට? ජපානයේ තමයි ලෝකේ හැම රටකම ටැක්ස් කැපෙනවා පුතේ. හරි නේද? මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මගේ පඩි ගොඩක් කැඩෙනවා. ඔයගොල්ලෝ දන්නවද කැම්පස් ස්ටාෆ් එක? ගවර්න්මන්ට් එකේ මගේ පඩියෙන් 33%ක් කපා ගන්න. ඔයගොල්ලෝ දන්නවද? හරි. ලෝකේ හැම රටකම ටැක්ස් කැපෙන වෙනවා. ජපානයේ ඕගොල්ලන්ගේ සැලරියෙන් කැපෙන ටැක්ස් එක ඉතාම අඩුයි. මොකද මම මේ කොන්ට්‍රැක්ට් එක්ස්ප්ලেইন කරනවා ළමයින්ට ගිසුමන්නතුත් අපි ළමයි තුන් දෙනෙක්ට එක්ස්ප්ලেইন කරා. හරි. ඔයගොල්ලන්ට ඊට අමතරව ජපානයේ නිකන් ටැක්ස් එකක් කැපෙන පොඩි ගාණක් ඊට අමතරව ඔයගොල්ලන් ඉන්ෂුරන්ස් එකට කපෙනවා කොහේ ගියත් ඒක කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පෙන්ෂන් ස්කීම් එකේ සෝෂල් සිකියුරිටි කියලා අපි US එකේ කියන්නේ පෙන්ෂන් ස්කීම් කියලා කියමුකෝ. ඒකට කපා ගන්න හැබැයි ඒක ඉතුරුවක්. හරිනේ. ඒතකොට ඒ ටික කපාගෙන ඇකොමඩේෂන් සමහර අය දෙනවා සමහර අය දෙන්නේ නැහැ. එතකොට ෆුඩ් වලට අපේ ළමයින්ගෙන් ආරංචි තොරතුරු මම ජපානයේ ඉඳන් ෆුඩ් අපි හොයාගෙන කන්නේ. ඔයගොල්ලෝ ගිහලා හොටෙල් වලින් කන්නේ නැහනේ. ෆුඩ් වලට ලොකු එක්ස්පෙන්සස් එකක් නැහැ. එතකොට ඔයගොල්ලන්ගේ ලෝන් එකක් ගෙවලා ඔක්කොම කරලා සල්ලි සෑහෙන ඉතුරු කරගන්න පුළුවන්. මම ඒ OT නැතුව කිව්වේ හරි. ඒතර OT කරලා OT ගිය ගාම දෙන්නෙත් නැහැ. අන්න ඒක මතක තියාගන්න. OT දෙන්නේ මේ මාස 3කට පස්සේ. අපේ දරුවන්ටත් එහෙම නේද උත්ත. ඔව් සර්. ඊට පස්සේ තව අහලා තියෙන මේ ටිකක් අර විශ්වාසය නැති ළමයි ටිකක් ඉන්නවා කියලා මට පේනවා. සර්ලාගේ කී දෙනෙක් ගිහිල්ලා තියෙනවද කියලා. මම එක්කෙනෙක් දෙන්නෙක් ගියා නම් නම්බර් එක කියන්න පුළුවන් දරුවනේ බැච් කීයක් ගියාද කියලා. සෑහෙන ගිහිල්ලා තියෙනවා. අලුතෙන් මම කැප්ටන් උත්තර පෙන්නවා 50ක් විතර යනවා එක එක අවස්ථාවලදී. ආයිත් 4 යනවා. කවද්ද මට නැත්තම් දේටුත් මතක නැහැ. මෙච්චර යන්නේ. ડોක්ටර් අපි 11 වෙනිදා ඒ කියන්නේ 11 වෙනිදා අපේ ක්‍යාගිවස්ලා 4ක් යනවා. ඊට අමතරව 12 වෙනිදා යනවා. ඊට අමතරව දැන් මේ පෙරේදා ගියා. ඉතින් එහෙම ඒ දරුවන්ට ඒ අදාළ කම්පැනිය ඒ අදාළ CEO එකේ එයාව ජොබ් එකට අවශ්‍ය වෙන දවස තමයි එයාලව ගන්නෙ. මොකද ඒගොල්ලෝ රෙඩි වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ එන දවසට ඔයාලගේ අපාර්ට්මන්ට්ස්, ඔයාලගේ ජොබ් ප්ලේස්මන්ට් ඒ වගේ ලොකු වැඩක් තියෙනවා. ඉතින් ඒක තමයි වෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා ඔයගොල්ලෝ මේ කොහෙවත් හෝල් එකකට දාලා එහෙම කරන එකක් නෙමෙයි. ඔයගොල්ලෝ යන්නේ ප්‍රසිද්ධ ජපානයේ පිළිගත් ආයතනයක ජොබ් රික්‍රූට්මන්ට් එකකට. ඒක නිසා තමයි මේ දිනවලට අපේ දරුවෝ යන්නේ. ඉතින් අවසාන වශයෙන් ඔබට මට කියන්න තියෙන්නේ ඊගාව ග්‍රැජුවේෂන් එකට ඔයගොල්ලෝ එනකොට ඔයගොල්ලන්ට ළමයි මං හිතන්නේ 500කට ආසන්න 200 අනිවාර්යයෙන්ම මේ ග්‍රැජුවේෂන් එකේ සියලු දරුවෝ ජපානයේ තමයි ඉන්නේ. ඒක තමයි අපි ඔයාලට කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ගේ ග්‍රැජුවේෂන් එක වෙනකොට අපි ડોક્ટર සලස්ම කිව්වා මේ අපි සාමාන්‍යයෙන් 50ක් 100ක් යවන්න නෙමෙයි සැලසුම් කරන්නේ. මේ පාර 600කට ජොබ් වේකන්සි තියෙනවා. ඒ වගේම වෙන ආයතන වගේ ඔබ මේ පාඨමාලාව අවසන් වෙන්න එකන් ඉන්න අවශ්‍ය නැහැ.
උසස් පෙළට ජපන් භාෂාව කරපු තනියෙන් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා නම් ඔබට ඔබේ හැකියාව අනුව ඉතා ඉක්මනින් එක්සෑම් ෆේස් කරලා අපේ ඉමීඩියට් ඉන්ටර්වියුස් වලට ඔබට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ ප්‍රශ්න අහලා තිබුණේ ඩොක්ටර් මම ඒකටත් උත්තරයක් දුන්නා. ඒක හොඳයි. මේ තව සමහර අය තියෙන N4 තියෙනවා. එහෙම ස්පෙෂල් තියෙනවා නම් මේ අපේ ෆෝන් නම්බර් එකට කතා කරන්න. JLPT එකයි JFT එක අතර වෙනස මොකක්ද කියලා අහලා තියෙනවා. ඒකට නම් දිග උත්තරයක් දෙන්න දැන් JLPT ටිකක් කල් යනවා JFT ඉක්මනට කරනවා. ඒක අපි JFT කරන්නේ. ඒ JFT computer based JLPT paper based. ඒතකොට paper based එකක් ලියලා exam එකේ result එන්න මාස ගණනක් කරනවා. ඒකෙන්ද අපි ආයතනයක් විදියට JLPT කරන්නේ නැහැ. මොකද ඉක්මනට ළමයි රට යවන්න ඕනේ ඉඳ. හරිනේ. ගොඩක් තියෙනවා ෆුඩ් සර්විස් වේකන්සි කෝස් එක කරන්න ඕනේද? ඔව් ෆුඩ් සර්විස් එක අපි දෙකම ගන්නවද දරුවෝ? ජපාන් අවුරුද්ද ඔක්කොම උත්තර දුන්නා. විශේෂ ඔටෝමොබයිල් ගැන අහලා තිනවා. ඔටෝමොබයිල් වල තව මාස කිහිපයක් අපි ඇත්තටම ඔටෝමොබයිල් මම ගොඩක් ඩීටේල් ඩිස්කස් කරේ නැත්නම් ඔටෝමොබයිල් වල ගොඩක් ජොබ්ස් තියෙනවා. මේ තව මාස කිහිපයකින් ලංකාවට ඔටෝමොබයිල් ඕපන් වෙනවා කියලා තමයි මට ආරංචි. රයිට්. ඒක ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. නැවතත් මතක් මේ උදිත උගන්වන්න පුළුවන්ද කියලා සමහරවල් බයට අහන්නේ මං හිතන්නේ. මාස 3 මුලින් ඉඳලාම ජපන් දන්නේ නැතිව උගන්වන්න පුළුවන්ද? අපේ පාඨමාලාවට ඔක්කොම එන්නේ ජපන් දන්නේ නැති ළමයි. මෙයා කොරක්වත් දන්නේ නැතිලා. අපි මුලින් ඉඳලාම තමයි උගන්වන්නේ. පුතා මාස 3 පාඨමාලාව යන්නේ එක දවසක් නෙමෙයි. ඒකේ පළවෙනි මාසේ සතියකට දවස් 3ක්. ඒ කියන්නේ මාසෙට දවස් 12යි. දෙවෙනි මාසේ මාසෙට දවස් 16යි. තුන්වෙනි මාසේ මාසෙට දවස් 20යි. ඊට අමතරව විශේෂ පුහුණු සැසි දින 30ක නේවාසික පාඨමාලා මේ සියලු දේවල් එක තමයි වාගේ මාස 3 පැකේජ් එක කියන්නේ. ඔබ සම්බන්ධ වෙන්නේ අපේ යන බැච් එකක් එක්ක. ඉතින් ඒ කටයුතු උගන්වන වැඩේ අපේ වැඩ. අපි ඔයාලට මේ දේ කරන්න පුළුවන්. මොකද අපි ගාව ඉන්නේ ලංකාවේ ඉගැන්වීම් ශාස්ත්‍රයේ පෙරදින විශ්වවිද්‍යාලයේ මාස්ටර්ස් වලට උගන්වන ආචාර්යවරයෙක් ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන්. ඉතින් අපේ ඇකඩමික් පැනල් එක ඕගනයිස් වෙලා තියෙන ඔබ දැක්කා. සම්පූර්ණම ඇකඩමික් බොඩි එකක් කැලණිය සහ මොරටුව සහ පෙරදින විශ්වවිද්‍යාලවල ඉන්න සම්පූර්ණම කතිකාචාර්යවරු ආචාර්ය මණ්ඩලයක් තමයි අපේ ඇඩ්වයිසරි පැනල් එකට ඉන්නේ. ඒ නිසා ඉගැන්වීම් කටයුතු ගැන ඔබට කිසිසේත්ම චකිතයක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම හිතන්නේ අපි සෑහෙන උත්තර දුන්නානේ. අපි ගොඩක් ආවරණය කරා. ඉතින් එකතු කරලා දුන්නේ උත්තර. ඔව් මම හිතන්නේ අපිට ඔබට තවත් විශේෂ දෙයක් තියෙනවා අර සඳහන් කරපු දිනවලට. පාඨමාලා මේ අහලා තිබුණා මේ පාඨමාලා පටන් ගන්න දින නෙමෙයි. අපි 11 වෙනිදා කරන්නේ මේ වගේම තවත් දරුවෝ ගොඩක් ඉන්න ඔන්ලයින් සම්බන්ධ වෙන්න බැරුව ෆිසිකල්ම ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ. ඒ අය වෙනුවෙන් තමයි 11 වෙනිදා ගම්පහ මම නැවත ડોක්ටර් කියන්න එකපාරක් 11 වෙනිදා ගම්පහ උදෑසන 8:30ට එදිනම 11 වෙනිදා සවස් 2:30ට ගහල්ලට ඉන්න අනතුරුව 18 වෙනිදා ඊළඟ ඉරිදා උදෑසන 8:30ට නුවර තැපැල් ශ්‍රවණාගාරයට කුරුණෑගල දරුවන්ට කුරුණෑගල A+ ආයතනයට එදින හවස 2:30ට 25 වෙනිදා උදෑසන 9ට අනුරාධපුර ක්‍රිස්ටියන් පාක් එකට ඇවිල්ලා මේ ගැටලු ඔක්කොම අපිවම හම්බෙලා කතා කරලා විසඳගෙන පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි එදිනට ඔබට විශේෂයෙන්ම මේ සියලු දේවල් නැවත දැනුවත් කරනවා මේ තියෙන ගැටලුවට. නිසා අපි ආරාධනා කරනවා. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අවසන් වෙන තුරුම ශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඒ උනන්දුව තමයි ඔබේ. තව ප්‍රශ්න දෙක තුනක් තියෙන. ඒකට උත්තර දීලා ඉවර කරමු. හරි. මේරි කරපු කපල් එකකට යන්න පුළුවන්ද කියලා. හරි. මේ අපි අපේ හෙට ඊයේ තිබ්බ ස්වර්ණාහිනී වැඩසටහන බලන්න පුතේ. උත්තරේ තියෙන. ඒගොල්ලෝ යනවා. හරි. මේරි කරපු කපල් ගොඩක් ගියා. අපි දෙන්නාම එක තැනට දානවා. රයිට්. හරි. ඊට පස්සේ මේ ඔන්ලයින් එකේ එනවා නම් ෆිසිකල් හම්බෙන්න ඕනේ නැද්ද කියලා කෙනෙක් අහලා තිබ්බ ඉස්සෙල්ලා. හම්බෙන්න ඕනේ ඔන්ලයින් එකට ඔයාලා රෙජිස්ටර් වෙනවා නම් රෙජිස්ටර් ෆී එක දැම්ම අපි ඔන්ලයින් කෝස් එකට ජොයින් කරගන්නවා. අපේ ලංකාවේ දිස්ත්‍රික්ක 22ක දරුවෝ අපිත් එක්ක ඉන්නවා. මම එක්සැම්පල් එකක් කියන්නම් යහපු දරුවට මේ අපේ කැන්ඩි බ්‍රාන්ච් එකට අපි අනුරාධපුරේ පටන් ගන්න ඉස්සෙල්ලා මඩකලපුව ටැමිල් දරුවෙක් ඉන්නවා. ට්‍රින්කෝ අනුරාධපුර පොළොන්නරුව ඊට පස්සේ බදුල්ල බණ්ඩාරවැල ඒ වගේ ඈත දරුවොත් එනවා හරිනේ. ඒතර ෆිසිකල් එන්න බැරි අයට තමයි ඔන්ලයින් තියෙන්නේ. එතකොට ඒගොල්ලන් ෆිසිකල් ඇවිල්ලා අපි හම්බෙන්න බැරි නම් ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ගවර්න්මන්ට් ජොබ් කරන අයට කරන්න පුළුවන් දේ මම ජේලගේ කතාව කිව්වනේ පුතා අහගෙන ඉඳලා. ගවර්න්මන්ට් ජොබ් කරන ගොඩක් ඉන්නවා. තිසර මේ අපි කිව්වා ඒක 3 month course එක පටන් ගන්න කොහෙද කියන එක කිව්වා තිසර. අපි පටන් ගන්නවා ගාල්ල කුරුණෑගල ගම්පහ නුවර විතරයි 3 month program එක පටන් ගන්න. ගාල්ල ගම්පහ නුවර පටන් ගන්නේ. ඒකට ගන්න ඇත්තටම 30ක් ගන්න නැති උත් සමහරට 25ක් නුවරට නම් මම ඇත්තටම ගොඩක් ගන්න නැහැ මේ මට ඒගොල්ලෝ හොඳටම ફોකස් කරලා උගන්වන්න ඕන හින්දා
අපි මැක්සිමම් 25 30 වගේ රේන්ජ් එකේයි උපරිම. හරි. ගවර්න්මන්ට් ජොබ් කරන කෙනෙක්ට කරන්න පුළුවන් දස අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ගොඩක් සංවර්ධන නිලධාරී පොලිසි වල IPලා සබ් ඉන්ස්පෙක්ටර්ස්ලා බන්ධනාගාර නිලධාරී ඉතින් ගොඩක් අය අපි මේ පාඨමාලාව කරනවා. ඒක තමයි අපි වීකෙන්ඩ් එකේ දාන්නේ. පුතා මං හිතන්නේ පැහැදිලි මේ අපි මං හිතන්නේ මේගොල්ලෝ අපිට මේකට කාලය වැය කරන්න බෑ මොකද කුරුණෑගල තියෙනවා කුරුණෑගල පාඨමාලාව තියෙනවා කියලා කිව්වා. ඉතින් එකම ප්‍රශ්නේ අහන්න එපා පුතා මොකද ඒකට කාලය අපරාදේ. සැප් ක්ලාස් ගන්න රෙජිස්ටර් වුණා. ඔව්. එතකොට සැටර්ඩේ ගම්පහ පටන් ගන්න ක්ලාස් එක ගැන ඔව් ඒ සියලුම දෙනාම අපි දැනුවත් කරනවා. මේ වෙනකොට රෙජිස්ටර් වෙලා ඉන්න සියලුම දෙනාට සෙනසුරාදා පන්තිර ගේන්න ඕන පොත්පත් වල ඉඳන් සියලු දේවල් හෙට උදෑසන වෙදී දැනුවත් කරනවා. ඔබ රෙජිස්ටර් වුණ ගමන්ම. SSW විස එක තව මාස 6කින් නවත්වන කතාවක් තියෙනවා. ඒක ඇත්තක්ද සර්? ඒක ඇත්තට නම් අර ජපන් මේ එම්බසි එකයි ඔයගොල්ලන් මේ මං හිතන්නේ ඔයගොල්ලෝ නිකන් ওই වෙබ්සයිට් බලලා බොරු ඉගෙන ගන්නවා. හරිනේ. ජපන් එම්බසි එකට මාවත් ගෙන්නලා මේ ජපන් එම්බසි එකයි ජයික එකයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධානම නිලධාරියා මේකේ ඉන්නේ මිස්ටර් යාපා. ඒකටත් ආවා. SSW එක ප්‍රොමෝට් කරන්න හදන ජපානේ. කවුද ඔයගොල්ලන්ට බොරු කියන්නේ පුතේ? හරි මම හිතන්නේ මේ සියලුම දේවල් ප්‍රමාණවත් නැවතත් කියනවා ගැටලු තියෙන අය ඇවිල්ලා හම්බෙලා කතා කරන්න. මොකද ඔයගොල්ලෝ ලොකු ගමනක් යන්නේ අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අපි පැහැදිලිව අපි ඉන්න තැන අපි වැඩ කරන විදිය ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් ඇවිල්ලා මුණ ගැහිලා කතා කරන්න. විශේෂ ගැටලුවක් තියෙනවා නම් අපිට කතා කරලා ඊට කලින් හරි අපොයින්ට්මන්ට් එකක් දෙන්නම්. ඇවිල්ලා හම්බෙලා ගැටලු නිරාකරණය කරගන්න. හරි මම හිතන්නේ අපි අද දවසේ ડોક્ટર සම්මන්ත්‍රණය අවසන් කරන්න කාලය එළඹිලා තියෙන්නේ. ඒ නිසා ඕලෙවල් විතරක් කරලා බැරිද? කරන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ඒ ගැන දැනගන්නත් ඇවිල්ලා හම්බෙන්න. ඒකට අපිට දීර්ඝව උස්තර කරන්න බෑ මේ වෙලාවේ. ඇවිල්ලා මුණ ගැහෙන්න. අපි මේ හැම දෙයකටම උත්තරයක් අපි ගාව තියෙනවා, කරන්න විදි තියෙනවා. ඒ සිළු දේවල් අපි කියලා දෙන්නම්. හරි. එහෙනම් අපි අද දවසේ Dr. may I have your permission to wind up the session? please. right. එහෙනම් අපි අද දවසේ සෙෂන් එක Dream Day campus අභිමානවත් නව කණ්ඩායම් වලට එකතු වෙන්න බලාපොරොත්තු වෙන ශ්‍රී ලාංකීය දූපුතුන් සියලු දෙනා සම්බන්ධ වුණ ඔබ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ආචාර්ය නන්ද ගුණවර්ධන මැතිතුමන්ට මේ අවස්ථාවට සම්බන්ධ වීම පිළිබඳ මගේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම අධ්‍යක්ෂ පිරිස් සභාව බල ගැනීම රුවන් ගුණවර්ධන මැතිතුමන්ට, ඒ වගේම අපේ අධ්‍යයන සම්බන්ධීකාරක සේසි දිල්හරා ගමගේ, ඒ වගේම අපේ තොරතුරු තාක්ෂණාංශ ප්‍රධානී මනු සතරසිංහ මහත්මයා ඇතුළු සියලුම දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. අද දවසේදී මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙච්ච සියලුම දූපුතුන්ට ඔබගේ ජපන් රැකියා සිහිනය තාමත් ඉක්මනින් සැබෑ කරගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Dream Day campus සමග එකතු වන්නට ඔබට ආරාධනා කරමින් සියලුම දෙනාට සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අද සැසිය අප අවසන් කරනවා. Thank you very much. Arigatou gozaimasu. Arigatou gozaimasu.